ආයිබෝවන් එදා මේ ලයිව් එකෙන් පස්සේ අද වීඩියෝ එකක් මේ විදිහට ගෙනාවේ අපිට මේ ලයිව් එකේදී මාතෘකා දෙකක් ඉතුරු වුණා කතා කරන්න. ඒ විතරක් නෙමෙයි ආයි පොඩ්ඩක් ලබ් ගන්නක පාඩම් පොඩ්ඩක් මුලින්ම ඉතින් මතක් කරගෙන පොඩ්ඩක් ආයි වැඩේ ටැක් එකට දාගෙන තමයි මේ වීඩියෝ එක ගියේ. හරිද? එතකොට අපිට ලබ් ගන්නක පාඩමේ මුලින් ඉඳලා අද ලබ් ගන්නක පාඩම අවසාන වෙනකන් කතා කරනවා ප්‍රතිලබු දක්වා. ඉතින් මෙහාට අපි සාමාන්‍යයෙන් වැඩේ තේරුණාද අවබෝධ වුණාද කියලා බලන්න උදාහරණ ගණන් දෙකක් විතර කතා කරලා වැඩේ ඉතින් නවත්තමු. ඊළඟට අපිට කෙලින්ම පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ එකක් තමයි ගේන්න තියෙන්නේ. හරි. එතකොට අපි පොඩ්ඩක් මාතෘකාවට එමුකෝ. අපිට කතා කරන්න තිබ්බේ දර්ශක හා ලඝු ගණකනේ. හරි. දර්ශක පාඩම අපි එදා සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. නීති, ඒ වගේම දර්ශක වලින් කොහොමද සුළු කරන්නේ දේවල්, ඒ වගේ දේවල් අපි කතා කරන්නේ. දර්ශකයක් කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලා දර්ශක සුළු කිරීම වෙනකන් අපි කතා කරලා අපි ඒක අවුරුද්දේ පාස් පේපර්ස් ගණනක් හදුවානේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තිබ්බේ ලඝු ගණක ගැනනේ. දැන් ලඝු ගණකයක් කියන්නේ මොකක්ද කියලා මතකද? ලඝු ගණක කියන්නේ අපිට සංඛ්‍යා සුළු කරන්න තියෙන එක්තරා ක්‍රමවේදයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දේවල් සුළු කරන්නේ කැල් එක පාවිච්චි කරලානේ. හැබැයි අපිට කැල් එක පාවිච්චි කරන්න අවසරයක් නැති තැන්වලදී අපිට සුළු කිරීම පහසු කරගන්න පුළුවන් මෙන්න මේ ලඝු ගණක කියන ක්‍රමය භාවිතා කරලා. හරි. එතකොට දැන් ලඝු ගණක ඇත්තටම පාවිච්චි වෙන්නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඉතාමත් කුඩා සංඛ්‍යා වගේම ඉතාමත් විශාල සංඛ්‍යා හැම අපිට සුළු කිරීම වලදී පාවිච්චි වෙන නේද? උදාහරණයක් විදිහට පරමාණු කාර්යය. මවුලයක මවුල ප්‍රමාණය. එහෙම නැත්නම් පෘථුවියේ ඉඳලා හඳට දුර වගේ අර ඉතා කුඩා ඉලක්කම් වගේම ඉතා විශාල පරාසයක් දක්වා වේදිච්ච ඉලක්කම් සම්බන්ධයෙන් අපිට සුළු කිරීම කරන්න හම්බ වෙනවනේ. එතකොට අන්නේ ඉලක්කම් දැන් අපි හිතන්නකො ඔය වගේ අමාරු ඉලක්කම් දෙකක් ගුණ කරන්නා කියලා. හැබැයි අපිට ගුණිතය සරලවම ලඝු ගණක පාවිච්චි කරලා එකතුවක් විදිහට සුළු කරන්න පුළුවන්. බෙදීමක් සරලවම ලඝු ගණක පාවිච්චි කරලා අඩු කිරීමක් විදිහට කන්වර්ට් කරගෙන ඒක සුළු කරන්න පුළුවන් ලඝු ගණක වගෝ භාවිතා කරලානේ. හරි. එතකොට අන්න ඒ වගේ මේ සංකීර්ණ ගණන් සරලව හදන්න තියෙන එක්තරා ක්‍රමවේදයක් තමයි මෙන්න මේ ලඝු ගණක කියලා කියන්නේ. හරි. එතකොට ලඝු ගණක වගෝ හොයාගත්ත ජෝන් නේපියර් කියලා අපි කතා කරා. ඒ සම්බන්ධව පොඩි හැඳින්වීමක් තිබ්බ. දැන් ලඝු ගණක වගෝ භාවිතා කරලා හදලා තියෙන්නේ අපේ ලඝු ගණක වගෝ මේ කුමන පාදෙන්ද? 10 පාදෙන්නේ. ලඝු ගණක වගෝ අපේ පොතේ දීලා තියෙන 10 පාදෙන්. ඇයි ඒ 10 පාදෙන් දීලා තියෙන්නේ? මොකද අපි මේ ගණදෙනු කරන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියත් එක්ක. අපි දන්නවා බිංදුවේ ඉඳලා 9 දක්වා වෙන සංඛ්‍යා ටිකෙන් තමයි අපිට හැම සංඛ්‍යාවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෝට අපි මේ ලෝකේ ජීවත් වෙන මේ ඇවිල්ලා අපි පාවිච්චි කරන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියනේ. අන්න ඒ නිසා තමයි මේ 10 පාදෙන් තමයි ලඝු ගණක වගෝ දීලා තියෙන්නේ. හරිද? හරි. දැන් ඒ කියන්නේ 10 පාදෙන් විතරද ලඝු ගණක වගෝ දෙන්න පුළුවන් නෑ. ඕනම පාදෙට ලඝු ගණක වගෝවක් දෙන්න පුළුවන්. මම එදා ලයිව් එකේදී ප්‍රශ්නයක් ඇහුවා මට ඒකට මේ උත්තර දෙන්නත් බැරි වුණා. මම ඇහුවා මේ ලඝු ගණකයක් ඍණ වෙන්න පුළුවන්ද කියලා කියන්නේ. ලඝු ගණක කිසියම් පාදයක ලඝු ගණක ඍණ වෙන්න පුළුවන්ද කියලා අපි ඇහුවා. පුළුවන්ද? කිසියම් පාදයක ලඝු ගණකයකගේ ඍණ වෙන්න පුළුවන්. හැබැයි මේ කිසියම් පාදයක් අපි සැලකුවම ඒක පැටලි නිසාගතනේ. මම එහෙම කියන්නම්කෝ. මෙන්න මෙහෙම ලඝු ගණකයක් කියනවා. මෙයාගේ පිළිතුර ඍණ වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. නමුත් අපි මේ ගන්න සංඛ්‍යාවේ අපි c කියලා ගමු. මේ c කියන එක නා ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. එයා ගැටලුවක් නැහැ. නමුත් මෙන්න මේ a කියන පාදය කවදාවත් ඍණ වෙන්න බෑ. මොකද අපි ඔයාලා දන්නවා අපි පාවිච්චි කරන ලඝු ගණක වගුව. මම ටියුට් එකේ දීලා තියෙනවා මේ තියෙන. මේක කොටසයි දීලා තියෙන්නේ. මේ තියෙන ලඝු ගණක වගුව මේ කියන අගයන් ධන සංඛ්‍යා වලින් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ධන සංඛ්‍යා වලට මත පදනම තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලඝු ගණක පාදයක අගයක් කවදාවත් ඍණ වෙන්න බෑ. හරිද? ඒක සාමාන්‍ය දෙයක් විදිහට මතක තියාගන්න. කවදාවත් ඔය විභාගයත් වෙච්ච ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් දැන ගැනීම පිණිස හොඳයි. හරිද? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේකේ විද්‍යාත්මක අංකණය කියන කොටසින් ඉඳලා තමයි එතනින් ඉදිරියට කතා කරන්න තියෙන්නේ. ලඝු ගණක නීති ගැන නම් මම විශේෂයෙන් මතක් කරන්න යන්නේ නැහැ. මොකද ඒක සෙමිනාර් එකේදී අපි ටිකක් හොඳට කතා කරපු නිසා. හරි. මොකද මම මෙතන මේ පාවිච්චි කරන්නේ විද්‍යාත්මක අංකණය. ඒක ඊළඟට අපි කරන්න යන දෙයට ඕන වෙනවා. අපි දැන් බලන්නේ ලඝු ගණක වගෝ පාවිච්චි කරලා දෙන ලද සංඛ්‍යාවල ලඝු ගණක අගයන් ගන්නනේ. එතකොට ඒකට විද්‍යාත්මක අංකණය ඕන වෙනවා කිසියම් සංඛ්‍යාවක ලඝු පූර්ණාංශය හොයද්දී. හරි. දැන් අපි කතා කරමු මොකද්ද විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා විද්‍යාත්මක අංකණය කියන්නේ කිසියම් සංඛ්‍යාවක් ගණනය කිරීමේ පහසුව වෙන්න පුළුවන්, ලියා ගැනීමේ පහසුව වෙන්න පුළුවන්. අපි ඒක 10 බලයක් විදිහට ලියනවා. හැබැයි කිසියම් නිර්ණායකයකට යටත්ව තමයි අපි ඒක එහෙම කරන්නේ. හරිද?
දැන් මං කියනවා විද්‍යාත්මක අංකණය ලියන්නේ කිසියම් සංඛ්‍යාවක් මෙන්න මේ ක්‍රමයට කියලා. මම මේක සෙම් එකේදී පැහැදිලි කරේ මේ විදිහටමයි. ඒකයි මම මේ විදිහට පැහැදිලි කරන්න ගත්තේ. දැන් මෙන්න මෙතන A කියලා ඉලක්කමක් තියෙනවා. මේ A කියන දේ වෙන්න කිසියම් නියමයන් කොන්දේසි වගේක් තියෙනවා. හරිද? එතකොට මෙතෙන්ට කිසියම් 10 බලයක් විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ A කියන සංඛ්‍යාවේ නියමයන් වලට ගැලපෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියපු සංඛ්‍යාවක් කියලා අපි කියනවා. හරිද? හරි. දැන් මොකද්ද මේ A කියන එකේ තියෙන නිර්ණායකය? මෙතෙන්ට ඔයා මේ A වෙනුවට ලියන ඉලක්කම අනිවාර්යෙන් 1ත් 10ත් අතර ඉලක්කමක් වෙන්න ඕනේ. 1 හෝ 1ට වැඩි. 1 වුණත් අවුලක් නැහැ. 1ට වඩා වැඩි වුණත් අවුලක් නැහැ. හැබැයි 10ට වෙන්න 10ට වඩා අඩු වෙන්න ඕන. 10 වෙන්න බෑ. හරිද? හරි. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක් 1 හෝ 10 අතර පරාසයේ ඉන්නවා නම් ඒ සංඛ්‍යාව මෙන්න මෙතන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙනුවට කවදාවත් 10ට වඩා වැඩි ඉලක්කම් එන්නත් බෑ. 1ට වඩා අඩු ඉලක්කම් එන්නත් බෑ. එහෙම වුණොත් ඒක විද්‍යාත්මක අංකණයෙන් නෙමෙයි අපි ලියලා තියෙන්නේ. හරිද? හරි. එතකොට මම උදාහරණයක් විදිහට සංඛ්‍යාවක් ගන්නම් 252.4 කියන සංඛ්‍යාව. දැන් මට මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕන. මං කිව්වා මට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕන නම් මම මෙන්න මේ විද්‍යාත්මක අංකණයට ලියන්න කලින් අර 10 බලයක් විදිහට ලියන්න කලින් ලියන සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න ඕන කියලා. දැන් මෙතන තියෙන්නේ 252 කියන ඉලක්කම. දශම තිතර කලින් තියෙන සම්පූර්ණ ඉලක්කම 252නේ. එතකොට මේ 252 කොහොමද මම 10ත් 1ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ? මම මේ දශම තිත 10 බලයන් වලින් ගුණ කළා එක්ක මේ පැත්තට ගෙනියන්න පුළුවන් එක්ක මේ පැත්තට ගෙනියන්න පුළුවන්. දැන් මම මේ පැත්තට ගෙනිච්ච කියන්නේ එතකොට මේ හැදෙන ඉලක්කම කීයද? 2524 කියන ඉලක්කමනේ හැදෙන්නේ. එතකොට වෙලා තියෙන තව සංඛ්‍යාව 10ටත් වඩා විශාල වෙලානේ. තව විශාල වෙච්ච එක නෙමෙයි. හැබැයි මට ඕන 1ත් 10ත් අතරට මේ සංඛ්‍යාව ගේන්න. එහෙනම් මම කරන්න ඕන මේක දකුණු පසට ගෙනියන්න නැතුව වම් පසට ගේන එකනේ. එතකොට මම මේ දශම තිත වම් පැත්තට ගේනවා. ඔන්න එක පැත්තක එකපාරක් එක ඉලක්කමකින් පැන්නුවාම මට 25යි. මෙතන තමයි දශම තිත තියෙන්නේ. එතකොට 25.4යි කියලා මට එන්නේ. දැන් 25 කියන්නේ 10ට වඩා විශාලකයක්. එහෙනම් මම තව පාරක් පන්නනවා. එතකොට දශම තිත මෙන්න මෙතන තියෙන්නේ. එතකොට සෑදෙන සංඛ්‍යාව තමයි 2.5යි 2.4 කියන්නේ. අන්න මට ඕන වැඩේ වුණා නේද? 2 කියන ඉලක්කම ඉන්නේ 1ත් 10ත් අතර. හැබැයි මට දීපු සංඛ්‍යාව උනේ 252.4. දැන් මේ මම හදාගත්තේ 2.5යි 2.4. එතකොට මට මේ සංඛ්‍යාව මේ විදිහටම තියන්න පුළුවන්ද? බෑ. මම දෙන ලද සංඛ්‍යාව වෙනස් කරලා තියෙන්නේ. එහෙනම් අන්නේ කරපු වෙනස කැපිලා යන්නේ. එහෙම නැත්නම් මේ වෙනස කරපු වෙනස සාධාරණීකරණය කරන්න මට පුළුවන් මෙයාගේ පිටුපසට 10 බලයකින් ගුණ කරන්න. හරිද? දැන් මෙන්න මේ තියරිය හොඳින් මතක තියාගන්න. මම ඒක ටියුට් එකේ පොයින්ට් එකක් විදිහට දුන්නා. මේ තියෙන කිසියම් දශම සංඛ්‍යාවක් කියලා හිතන්නකෝ. මේ කොටුව ඇතුලේ ඉලක්කම් ලියලා නැහැ. මොකක් හරි ඉලක්කමක් ආවොත් මේක ඇවිල්ලා දශම සංඛ්‍යාවයි. එතකොට මේ දශම සංඛ්‍යාවේ දශම තිත දකුණු පසට නම් අපි ගෙනියන්නේ ඒකෙදි වෙන්නේ එයා 10 ඍණ බලයක් විදිහට තමයි මේ පැත්තට යන්නේ. කියන්නේ මම මෙතන තියෙන දශම තිත මේ පැත්තට පැන්නුවොත් 10 ඍණ 1යි. දෙකක් පැන්නුවොත් 10 ඍණ 2යි. හරිද? ඒ වගේම මේක ඇවිල්ලා දකුණු පසට. වම් පැත්තට පැන්නොත් ඒක එන්නේ 10 ධන බල විදියට. ඒ කියන්නේ මම මේ පැත්තට එකක් පැන්නුවොත් 10 ධන 1 විදියට තමයි යන්නේ. අපි විශේෂයෙන් ධන ඉලක්කම් ලියන්න තියෙන නිසා ඔකොම ලියුවට ගැටලුවක් නැහැ. දෙකක් පැන්නුවොත් 10 2යි කියලා තමයි ලියන්නේ. 10 වර්ගය. හරිද? එතකොට අපි දන්නවා වම් පසට නම් ඍණ වම් පසට නම් ධන දකුණු පසට නම් ඍණ විදියට තමයි අපි 10 බල ඇඩ් කරන්නේ. එතකොට ඔයාලට පේනවා දැන් මම මෙතෙන්දී ඇඩ් කරේ නේ මෙතන ඊටපු දශම තිත කොහෙටද ගිහින් තියෙන්නේ මේ 1යි 2යි. වම් පැත්තට දෙපාරක් ඇවිල්ලා. එහෙනම් වම් පැත්තට යන සංඛ්‍යාව මම ලියන්නේ ධන විදියට. එතකොට මම මෙතෙන්ට දාන්න ඕන කීපාරක් මෙයා දශම තිත විස්ථාපනය වෙලා දෙවතාවක් විස්ථාපනය වෙලා නම් මෙතෙන්ට දාන්න 2යි කියලා තමයි මම දාන්නේ. හරිද? එතකොට මම 252යි දශම 4 කියන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම මට ලැබෙන පිළිතුර මෙන්න මේක. හරිද? හරි. අපි තව උදාහරණයක් බලමු. අපි බලමු තව උදාහරණයක්. ලියලිවොත් එන්නේ නේ.
මේ සංඛ්‍යාව. දැන් 0.02 කියන්නේ එකට වඩා අඩුයි. දැන් සංඛ්‍යා රේඛාවක් ඇන්දොත් මෙන්න 1 මෙන්න 10. 1 කියන ඉලක්කම අයිති නිසා මම මේ 1 කියන ඉලක්කම පාට කරනවා. 10 කියන ඉලක්කම අයිති නැති නිසා මේ 10 පාට කරන්නේ ඔන්න ඔහොමයි දක්වන්නේ. එතකොට මේ අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් ඒ කියන සංඛ්‍යාව. දැන් 0.02 කියන්නේ මේ අතර නෙමෙයි තියෙන්නේ එකටත් වඩා අඩුයි. නේ? එහෙනම් මට මෙයා වම් පැත්තට ගෙනිච්චා තව අගේ කුඩා වෙන එක වෙන්නේ. කියන්නේ මෙහෙ තියෙන එක නම් තව මෙහෙට යන එක වෙන්නේ. හරිද? මට මෙතන තියෙන අගේ මේ පැත්තට යවා ගන්න නේ ඕනේ. එතකොට මම කරන්නේ දශම තිත මේ පැත්තට නෙමෙයි දකුණු පැත්තට විස්ථාපනය කරනවා මේ. අන්න. දැන් ඊළඟට හැදෙන්නේ මට 0.02 කියන එක. මෙතන තියෙන කෙනා තව පාරක් දකුණු පැත්තට විස්ථාපනය කරාම 2.5 කියලා එනවා. අන්න 2.5 කියන්නේ 1.10 අතර තියෙන සංඛ්‍යාවක් නේ. එතකොට මට ඒක ලියන්න පුළුවන් 2.5යි මම දැන් තිබ්බ ගාන වෙනස් කරපු නිසා මෙයා විස්ථාපනය වුණේ දකුණු පසටනේ. එහෙනම් 10 නේ දකුණු පසට නම් ඍණ බල කීවතාවක් විස්ථාපනය වුණාද දෙවතාවක් විස්ථාපනය වුණා 10 ඍණ 2යි කියලා මට මෙන්න මේ විදිහට මගේ අවසාන පිළිතුර විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න පුළුවන්. හරිනේ? හරි. දැන් මම හිතනවා ඔයාලට විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. හරිනේ? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකයේ ගන්නා ආකාරය ගැන. දැන් කිසියම් සංඛ්‍යාවක් ලඝු ගණක විදියට අපි ලියනකොට කියන්නේ ලඝු ගණක ආකාරයෙන් ලියලා ඒකේ පිළිතුර ලබා ගන්නකොට අපි දේවල් දෙකක් ගැන මූලිකවම හිතන්න ඕන. හරිද? උදාහරණයක් ගත්තොත් මම ගන්නවා ලඝු දැන් 10 පාදයේනේ අපිට වගුව දීලා තියෙන නිසා මම 10 පාදයේ මෙතනින් ඉදිරියට ගණන් කරන්නම්කෝ. එතකොට ඔන්න ඔහම සංඛ්‍යාවක ලඝු ගණකේ ගන්න තිබුණා. දැන් x කියන්නේ මොකක් හරි ඉලක්කමක්. අපි ගමු 12.25 කියලා. හරිද? මේ වෙලාවේ x කියන්නේ 12.25. ඔන්න ඔය ඉලක්කමේ ලඝු ගණකේ ගන්න කිව්වොත් මම ගන්නකොට ලඝු ගණකයේ සඳහා ප්‍රධාන කොටස් දෙකක් පිළිතුරු විදියට ලැබෙනවා. ඔන්න ඔහම දශම තිතකින් වෙන් වෙච්ච ප්‍රධාන අගයන් දෙකක් ලැබෙනවා. මෙන්න මේ දශම තිතට කලින් තියෙන අගයට අපි කියනවා පූර්ණාංශය කියලා. දශම තිතට පසුව මේ තියෙන අගයට අපි කියනවා දශමාංශය කියලා. හරිද? එතකොට අපි ලඝු ගණක කිසියම් සංඛ්‍යාවක ලඝු ගණක ගද්දී ප්‍රධාන කොටස් දෙකකට ඒක වෙන් කරගන්නවා. එකක් එකට වඩා වැඩි සංඛ්‍යාවල ලඝු ගණක හොයන විදිය, අනිත් එක එකට වඩා අඩු සංඛ්‍යාවල ලඝු ගණක හොයන විදියට තමයි මේක වෙන් කරගන්නේ. හරිනේ? එතකොට මෙතෙන්ට සියල්ලම අයිතිනේ. මෙන්න එක තියෙනවා. එකට වඩා අඩු සංඛ්‍යාවල හොයන්න එක විදියක් තියෙනවා. එකට වඩා වැඩි සංඛ්‍යාවල හොයන්න කොහොමද විදි දෙකක් තියෙනවා. අඩු සංඛ්‍යාවල හොයන්න එක විදිය, වැඩි සංඛ්‍යාවල හොයන්න එක විදිය. ඒ කියන්නේ අපිට සම්පූර්ණ සංඛ්‍යා රේඛාව ඇතුලේ තියෙන සියලුම සංඛ්‍යා ටික මෙතනින් කවර් වෙනවා. හරිද? අර එක කියන ඉලක්කම විශේෂ නිසා අපි පොඩ්ඩක් එතනින් වෙන් කරගෙන තියෙනවා. හරිද? හරි. දැන් බලන්න මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මෙන්න මේ කියන දේ නිසා සෑහෙන ලේසි වෙනවා අපිට ඉගෙන ගද්දි මේ වැඩේ. මම කියනවා එකට වඩා වැඩි වුණා. එකට වඩා වැඩි වුණත් අඩු වුණත් දශමාංශය හොයන විදිය සමානයි කියලා. හරිද? ඒක ඇත්ත. අපිට ඕනෑම සංඛ්‍යාව ලඝු ගණක බලද්දී දශමාංශය හොයන්න තියෙන එකම ආකාරයකට. අපිට මේ දශමාංශය හොයද්දී තමයි ලඝු ගණක වගුව භාවිතා වෙන්නේ. පූර්ණාංශය හොයන්න විදි දෙකක් තියෙනවා. එකට වැඩි ඒවට එක විදියකුත්, එකට අඩු ඒවට තව විදියකුත් කියලා. මෙන්න මේ කොටස සඳහා තමයි විද්‍යාත්මක අංකණය අවශ්‍ය වෙන්නේ. එහෙම විද්‍යාත්මක අංකණය නැතුවත් හොයන්න ක්‍රමයක් කියලා දෙනවා. අර විද්‍යාත්මක අංකණය හොයන විදියත් ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් නිසා සහ විද්‍යාත්මක අංකණය උගන්වන්න ඕන නිසා තමයි මම විද්‍යාත්මක අංකණය කලින් මාතෘකාවට ගත්තේ. හරිනේ? එතකොට මේ පූර්ණාංශය අපි ලියන්නේ අපි S2 දැකලා කියන්නේ ඥාන දුන්නාට පස්සේ අපිට බලන්න පුළුවන් විද්‍යාත්මක අංකණය හදලා හිතලා ලියන්න පුළුවන්. හරිද? නමුත් දශමාංශය කියන එක අපිට එකපාර S2 බලලා ලියන්න බෑ. ඒක අපි පොඩි ගණනය කිරීමක් ඇසුරෙන් ලඝු ගණක වගුව පාවිච්චි කරලා තමයි ලියන්න ඕන. හරිද? එතකොට මේක අපිට වගුව භාවිතා වෙනවා. මේක අපි ගන්න හිතලා. හිතලා නැත්නම් දැකලා පෙනිලා තමයි මේක එක ෂොට් එකකට මේක යගේ ලියන්න පුළුවන්. හරිද? මේක හොයන්න විදි දෙකක් තියෙනවා. එකට වැඩි ඒවට එක විදියකුයි, එකට අඩු ඒවට තව විදියකුයි කියලා විදි දෙකකට තමයි අපි ඒක හොයන්නේ. හරිනේ? හරි. එතකොට සියලුම සංඛ්‍යාවල ලඝු ගණක ගන්න ආකාරය මෙන්න මේ දල සටහන තුල තියෙනවා. හරිනේ? හරි. අපි දැන් ඊළඟට යන් ඕනෑම සංඛ්‍යාවක පූර්ණාංශ වෙන විදිය ගැන කතා කරනවා. පූර්ණාංශ ඕනෑම සංඛ්‍යාවකට කියවට කොටස් දෙකකට තමයි අපිට ඒක ගන්න වෙන්නේ. හරිද? එකට වැඩි සංඛ්‍යාවල කොහොමද?
එකට අඩු සංඛ්‍යාවල කොහොමද කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. හරිද? අපි බලමු එකට වැඩි සංඛ්‍යාවල කොහොමද ලඝු පූර්ණාංශය ගන්න කියලා. හරිද? හරි. කිසියම් සංඛ්‍යාවක් කියනවා එකට වැඩි ඒවා. හරිද? එකට වැඩි සංඛ්‍යාවල පූර්ණාංශය බලන්නයි මම යන්නේ. එතකොට කිසියම් සංඛ්‍යාවක් කියනවා අපි ඒ සංඛ්‍යාව ගමුකෝ. මොනවාම 25.73. දැන් ඔයාලා දන්නවා මේ සංඛ්‍යාව එකට වඩා වැඩියා කියලා නේ. එතකොට මේ සංඛ්‍යාවේ පූර්ණාංශය හොයන්න කලින් මම මේක විද්‍යාත්මක අංකණයේ විදිහට ලියාගෙන ඉන්න ඕන. විද්‍යාත්මක අංකණයේ විදිහට ඕන මම මේක ලිව්වොත් මට දැන් 25 නේ මෙතන තියෙන දශම ස්ථානයට කලින් තියෙන පූර්ණාංගය. එතකොට 25 කියන සංඛ්‍යාව 1ත් 10ත් අතර නෙමෙයි තියෙන්නේ. එයා 10ට වැඩියා කියලා. එයා ඉන්නේ මේ හරියද සංඛ්‍යා රේඛාව මම ආයෙන්දොත් 1 10 ඉන්නවා එයා ඉන්නේ මෙන්න මේ හරිය. හරිද? එතකොට අපිට ඕන මෙන්න මේ අතරගයකට මේ සංඛ්‍යාව පත් කරගන්න. එහෙනම් මම දශම තිත එහා මෙහා කරලා ගන්න ඕන 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට මේ සංඛ්‍යාව. දැන් මම මෙහාට විස්ථාපනය කරොත් එන්නේ 257යි. 2573යි වගේ විශාලකයක්. දැන් මට ඕන 10ට අඩු එකට වැඩි සංඛ්‍යාවක් කරගන්න නම් මම දශම තිත මෙන්න මෙතෙන් විස්ථාපනය කරන්න හරි. එතකොට මට ලැබෙන පිළිතුර 2.573. 2.0 කිව්වා මේ ආයිති 1ත් 10ත් අතරට නේනේ. හරි. හැබැයි දැන් මම මෙතන දීපු ගාන වෙනස් කරගෙන තියෙනවා මෙතෙන්ට යනකොට. ඒ ගානේ වෙනස් වීම සංශෝධනය කරන්න මට පුළුවන් 10 කිසියම් බලයකින් ගුණ කරන්න. දැන් මේක විස්ථාපනය වුණේ වම් පසට නිසා මම වැඩි කරන්නේ 10 ධන බලයකින්. හරිද? එකපාරයි විස්ථාපනය වුණේ. එහෙනම් මෙතෙන්ට එන්නේ 10 පළවෙනි බලය. හරිනේ? හරි. එතකොට දැන් විද්‍යාත්මක අංකන ගන්න විදිය ඔයාලා දන්නවා. එතකොට මේකේ පූර්ණාංශය වෙන්නේ මෙන්න මේ 10ට උලින් කියන දර්ශකය. එහෙම නිසා මෙහි පූර්ණාංශය සමානයි 1. හරිද? මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි තව උදාහරණයක් ගමු. මේ වගේ උදාහරණයක්. හරි. එතකොට ඔයාලා දන්නවා 779 කියන්නේ එකට වඩා වැඩි සංඛ්‍යාවක් නේ. හරි. එතකොට මෙයා විද්‍යාත්මක අංකණයෙන් ලියාගත්තොත් මට ලියන්න පුළුවන් 7.79යි 4.6 ගුණ කිරීම 10 කීවෙනි බලයේද? එතල කියන්න බල. දැන් මම විස්ථාපනය කොහෙටද කරේ? වමටනේ. වමට විස්ථාපනය කරොත් ඒවා ධන බලද ඍණ බලද? ධන බලනේ. එතකොට කී සැරයක් විස්ථාපනය කරා 2යි 2යි. නේ? මෙතන හිටපු එක්කෙනා ඉලක්කම් දෙකක් පන්නලා 1යි 2යි. එතකොට මෙතෙන්ට එන්නේ ධන සංඛ්‍යාවක් දෙපාරක් පන්නපු නිසා ධන 2. එතකොට මේකේ පූර්ණාංශය වෙන්නේ ධන 2 කියලා. හරිනේ? හරි. හරි. එතකොට සිද්ධිය කොහොමද? දැන් මං කියවනේ මේක පූර්ණාංශය ගනිද්දී විද්‍යාත්මක අංකණයෙන් ලියලා ගන්නත් පුළුවන්. එහෙම නැතුව ගන්න ක්‍රමයකුත් තියෙනවා කියලා. අන්න ඒ ක්‍රමය දැන් බලමු. විද්‍යාත්මක අංකණය නැතුව වෙන ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. හරිද? අපි මුලින්ම බලනවා දෙන ලද සංඛ්‍යාවේ දශම තිතට කලින් ඉලක්කම් කීයක් තියෙනවද කියලා. දැන් මෙතන දශම තිතට කලින් ඉලක්කම් කීයක් තියෙද මේ? 2ක් තියෙනවනේ. මෙතන දශම තිතට කලින් ඉලක්කම් කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. එතකොට අපිට අන්නේ දත්තේ මුලින් ගාන දිහා බලලා ගන්න ඕන. ඊළඟට අපි පූර්ණාංශය ලියන්නේ දශම තිතට කලින් තියෙන ඉලක්කම් සංඛ්‍යාවේ දශම තිතට පෙර ඇති සංඛ්‍යාවෙන් නෙමෙයි සංඛ්‍යා ගණනෙන්. හරිද? සංඛ්‍යා ගණනෙන් එකක් අඩු කරන්න. එතකොට අපිට ලැබෙනවා පූර්ණාංශය. හරි. ඇත්තද බලමු මේ කියන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන දශම තිතට කලින් ඉලක්කම් කීයක් තියෙද? 2ක් තියෙනවානේ. හරි. එතකොට දශම තිතට කලින් පෙර ඇති සංඛ්‍යා ගණන 2යි. නේ? දශම තිතට කලින් ඇති සංඛ්‍යා ගණන 2යිනේ. ඒ දෙකෙන් එකක් අඩු කරාම උත්තරේ කීයද? දෙකෙන් එකක් අඩු කරාම 1යි නම් පූර්ණාංශ 1 වෙන්න ඕනේ නේ. පූර්ණාංශ 1යි. හරිනේ? හරි. ඊළඟට මේ උදාහරණය බලන්න. දශම තිතට කලින් සංඛ්‍යා 3ක් තියෙනවා. එතකොට අපිට ලැබෙන උත්තරේ 3යි. හැබැයි අපි ඒකෙන් එකක් අඩු කරන්න ඕන.
එතකොට 3න් එකක් අඩු කරාම අපිට ලැබෙන පිළිතුර 2යි. පේනවනේ පූර්ණාංශය ඒ විදිහට හොයන්නත් පුළුවන්. ඇත්තටම ලේසි විදිය තමයි මෙන්න මේ විදිය. හැබැයි ඒක විද්‍යාත්මක අංකණයෙන්ුත් හොයන්න පුළුවන් කියන එක මතකයේ තියාගන්න. හරිද? දැන් ඇත්තටම මේකේ පූර්ණාංශය බලන්න තියෙන ලේසි විදිය තමයි මේක. ඉලක්කම් ගාන එකතු කරා ටක් ගාලා එකක් අඩු කරානේ. ඉලක්කම් 3යි එකක් අඩු කරාම 2යි. ඉලක්කම් 2යි එකක් අඩු කරාම 1යි. හරිද? ටක් ගාලා උත්තර වලට යන්න පුළුවන්. හරිනේ? හරි. ඊකමට මේ වගේ සංඛ්‍යාවක් දුන්න කියලා හිතන්න. අපේ මිල්පෑන් ඊකමට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් නැති. දැන් මේ සංඛ්‍යාව බලන්න. එකට වඩා විශාලයිනේ. 3 කියන්නේ එකට වඩා ලොකුයිනේ. හැබැයි මේක දැනටම විද්‍යාත්මක අංකනේ නේද ලියලා තියෙන්නේ. 1 10ත් අතර මෙතන නොපෙනී තියෙන්නේ 10 බිඳුවෙනි බලය නේද? ඒ මං කිව්වා ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ බිඳුවයි නම් ඒකේ පිළිතුර 1යි කියලා. එතකොට මේ 10 බිඳුවෙනි බලය කියන්නේ ඒකයි. දැන් ඕනෑම සංඛ්‍යාවක් එතකොට එකෙන් ගුණ කරාම 1 නිසා මෙතන 3.72 කියලා විතරක් ලියන්න පුළුවන්. නොපෙනී පේන්නේ මෙන්න මෙයා. මෙතන හැංගි මුත්තා වගේ ඉන්නේ ඔන්න මෙයා. හරිද? හරි. එතකොට දැනට මේ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියලා තියෙන්නේ කිව්වත් හරි. එතකොට දැන් මෙතන 10 බලය කීයද? බිඳුවයිනේ. එහෙනම් මේකේ පූර්ණාංශ බිඳුවයි කියලා ගන්නත් පුළුවන් කෙනෙක්ට. එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රමෙන් ගන්නත් පුළුවන්. දැන් මේ දශම තීතර කලින් ඉලක්කම් කීයක්ද තියෙන්නේ? 1යිනේ. ඒ තියෙන ඉලක්කම් ගානෙන් එකක් අඩු කරන්න. තියෙන්නේත් 1යි. ඒකෙන් එකක් අඩු කරාම පිළිතුර බිඳුව. හරිනේ? එතකොට පූර්ණාංශ බිඳුවයි කියලා අපිට ඒ විදිහට ලබා ගන්නත් පුළුවන්. හරිනේ? හරි. ඊළඟට දැන් ඔයාලා දන්නවා එකට වැඩි සංඛ්‍යාවල පූර්ණාංශය හොයන්න. දැන් අපි බලමු එකට අඩු සංඛ්‍යාවල පූර්ණාංශය හොයන්නේ කොහොමද කියලා. එකට අඩු ඒ වගේ. මේක මකන්නම්කෝ. දැන් ඉතින් එකට අඩු ඉලක්කම් එක තමයි අපිට ගන්න දෙනවා තියෙන්නේ. හරිද? ඔන්න එකට වැඩි ඉලක්කම් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි දන්නවා. හරි. එකට අඩු ඉලක්කමක් තමයි එකට අඩු කියන්නේ ඉතින් 0.0 ඉලක්කම්. එතකොට 0.0.0.0.0.3යි 8යි. ඔය කියන්නේ බිඳුවට වඩා අඩු ඉලක්කමක්. හරි. එතකොට මේ ඉලක්කමත් මම සාමාන්‍ය පරිදි විද්‍යාත්මක අංකණයෙන් ලියා ගන්නවා. බලන්න. මේ දශම තීත කොහෙට විස්ථාපනය කරොත්ද මට 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්. මට මෙන්න මෙතෙන්ට ගෙනාවොත් 3.8යි කියලා ලියන්න පුළුවන් නේ. එතකොට මම මේ 3.8යි කියලා ලියන්න මෙතන තියෙන දශම තීත කොච්චර පාරක් කොහෙට විස්ථාපනය කළාද? මේක විස්ථාපනය වෙලා තියෙන දකුණටනේ. එතකොට 1යි 2යි 3යි 4යි. 4 පාරක් දකුණු පැත්තට විස්ථාපනය වුණාම තමයි 3.8 කියන ඉලක්කම හැදෙන්නේ. එතකොට මට මේක ලියන්න පුළුවන් 3.8 වැඩි කිරීම 10 දකුණු පැත්තට නම් 10 ඍණ බල ඊළඟට 4 පාරයි විස්ථාපනය වෙලා තියෙන්නේ එහෙනම් 4යි. හරිනේ? 10 ඍණ 4යි කියලා මට ඕක ලියන්න පුළුවන්. හරි. මම තව උදාහරණයක් ගන්න. එතකොට මට මේක ලියන්න පුළුවන් 2.03 කියලා ලියන්න පුළුවන් නේ. 2.03 කියන්නේ 1ත් 10ත් අතර. මෙන්න මේ පරාසය ඇතුළේ ඉන්නේ. හරිද? එතකොට දැන් මෙතන තිබ්බ දශම තීත මම කොහෙටද විස්ථාපනය කරලා තියෙන්නේ? දකුණු පැත්තට. දකුණු පැත්තට කී වතාවක් විස්ථාපනය කළාද? එක වතාවයි. දකුණු පැත්තට නම් විස්ථාපනය වෙන්නේ ඇති වෙන්නේ ඍණ බල. එක වතාවක් විස්ථාපනය කරපු නිසා මෙතෙන්ට එන්නේ ඍණ 1යි කියලා. එතකොට මේකේ විද්‍යාත්මක අංකනේ මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එතකොට කිසියම් ඍණ සංඛ්‍යාවක ලඝු ගණකයේ ගනිද්දී ඒකේ පූර්ණාංශය හොයන්න ලේසි. ඒත් අර විදිහට විද්‍යාත්මක අංකනේ පාවිච්චි කරලා 10 බලයක් විදිහට ලියා ගන්න. මේ වගේ සංඛ්‍යාවකත් පූර්ණාංශය වෙන්නේ 10 ඉදිරියෙන් තියෙන දර්ශකය. එතකොට ඍණ 4 තමයි පූර්ණාංශය වෙන්නේ. මේකේ පූර්ණාංශය වෙන්නේ ඍණ 1 කියන එක. හැබැයි අපි ලඝු ගණකවල දැන් සාමාන්‍යයෙන් අපි ඍණ 4යි ඍණ 1යි කියලා කියන්නේ. ලඝු ගණකවලදී මේකට පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඒක අපි කියන්නේ මෙන්න මෙහෙම තමයි ඔබ දක්වන්නේ. මේකේ තේරුම තමයි ඍණ 4යි කියන එක. මේක පූර්ණාංශය සඳහා විතරයි ඍණාගේ වළංගු වෙන්නේ. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් 1යි එකට උඩින් ඔන්නෝම මේ ඉරක් ගහලා. හරිද? මේකට කියනවා 4යි මේ ඉරට භා කියලා කියනවා. 1 භා. හරිද? හරි. එතකොට මේකේ තේරුම තමයි ඍණ 4 කියන එක. මේකේ තේරුම තමයි ඍණ 1 කියන එක. අර ලඝු ගණකවලදී ඍණ 4 කියන එක පූර්ණාංශයේදී දක්වන්නේ අපි මෙන්න මේ විදියට. හරිනේ? හරි. එතකොට විද්‍යාත්මක අංකනේ පාවිච්චි කරලා එකට වඩා අඩු සංඛ්‍යාව පූර්ණාංශය හොයාගන්න විදිහත් අපි කතා කරා. මේකටත් අර වගේ කෙටි ක්‍රමයක් කීයද? තියෙනවා.
මේකට තියෙන කෙටි ක්‍රමය තමයි පූර්ණ සංඛ්‍යාව තෙක් බිංදු වල පූර්ණ සංඛ්‍යාව තෙක් බිංදු ගණන නැත්නම් ගණනයේ එකතුව. එයි මම ඒක ලිව්වේ කියලා බලන්න. මේ තියෙන්නේ මගේ දෙන ලද සංඛ්‍යාව. මේකේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට තියෙන මේ 3නේ. 3 තමයි ගන්න තියෙන විශාලත්වයක් තියෙන ඉලක්කමක් විදිහට තියෙන්නේ. එතකොට 3 දක්වා බිංදු කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි. දශම තිතට ඒ පැත්තද මේ පැත්තද කියන එක දාලා නැහැ. දශම තිතෙන් පස්සේ බිංදු 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් පූර්ණාංශේ 4යි. හැබැයි බිංදු නිසා ඒක ඍණ 4ක් විදිහට තමයි දක්වන්නේ. හරිද? සාමාන්‍යයෙන් එකට වඩා අඩු සංඛ්‍යාවල පූර්ණාංශය අනිවාර්යයෙන්ම ඍණාගයන් තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවක් කියන්නේ ඒකට අපි විශේෂයෙන් කියන ව්‍යුති අඩංගු ලඝු ගණක ප්‍රකාශනය කියලා. ව්‍යුති කියන්නේ මොකක්ද කියන්නේ කියලාත් බලමු. ඒක දැම්ම ඔළුවට ගන්න එපා. කිසියම් සංඛ්‍යාවක් එකට වඩා අඩු වගයක් කරන ලඝු ගන්න තියෙන්නේ ඒ සංඛ්‍යාවේ අනිවාර්යෙන් පූර්ණාංශය ඍණ. එතකොට පූර්ණාංශ විද්‍යාත්මක අංකනේ මේ විදිහට හොයලා 10 බලයේ විද්‍යාත්මක අංකනේ ලියලා ඒක පූර්ණාංශයේ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාවත් එක්ක බිංදු ගණනේ එකතු විදිහට ගන්නත් පුළුවන්. දැන් මේ 3 ගාවට එනකම් බිංදු 1යි 2යි 3යි 4යි තියෙනවා. එහෙනම් පූර්ණාංශයේ ඍණ 4යි. නේ? ඒ ඉලක්කම දෙකනේ ළඟම තියෙන පූර්ණ සංඛ්‍යාව. එතකොට එක බිංදුවයි තියෙන්නේ. එහෙනම් පූර්ණාංශ 1යි. එකට වඩා අඩු සංඛ්‍යාවක් නිසා ඍණ 1යි කියලා අපි ලියනවා. හරිනේ? හරි. එතකොට ඔයාලා දන්නෝ කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකයේ බලද්දී අපි කියවනේ ප්‍රධාන කොටස් දෙකකින් තමයි ලඝු ගණකයේ පිළිතුර ලැබෙන්නේ කියලා. එකක් පූර්ණාංශය අනිත් එක දශමාංශය. දශමාංශය හොයන්න තියෙන්නේ පොදු විදියක්. දෙන්නටම පොදුයි. ඒ විදියෙන් තමයි ඔක්කොගෙම හොයන්න තියෙන්නේ. මේක එකට වඩා වැඩිද අඩුද කියලා අපි විශේෂයක් කරන්නේ. හැබැයි පූර්ණාංශය හොයද්දී අපි බලන එකට වඩා අඩුද වැඩිද කියලා පොඩ්ඩක් විශේෂයෙන් හොයන්න. එතකොට මේ ක්‍රම දෙකම කියලා දුන්නා. මේ ක්‍රම දෙකම විද්‍යාත්මක අංකණයෙන් හදන්න පුළුවන්. එහෙම නැතුව දෙන්නට වෙන වෙනම කෙටි ක්‍රම දෙකකුත් කියලා දුන්නා කොහොමද ටක් ගාලා පූර්ණාංශය ගන්න කියලා. හරිනේ? හරි. ඊළඟට අපි බලමු කොහොමද දෙන ලද සංඛ්‍යාවක ලඝු ගණකයේ දශමාංශය හොයන්නේ කියලා. එමෙල පූර්ණාංශය වෙන විදිය දන්නවා. අපිට දැන් හොයන්න තියෙන දශමාංශය. හරිනේ? හරි. හරි. එතකොට කිසියම් අර දැන් වල පූර්ණාංශය වෙන විදිය එතකොට දන්නවා. එතකොට කිසියම් සංඛ්‍යාවක දශමාංශය හොයන්න මම කිව්වා අපිට තියෙන එකම විදිය තමයි ලඝු ගණක වගුව භාවිතා කරන එක කියලා. හරිද? අපිට පූර්ණාංශය හොයන්න ලඝු ගණක වගුවක් අවශ්‍ය නැහැ. හැබැයි දශමාංශයේ කොටස හොයන්න අපිට ලඝු ගණක වගුවක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. හරිද? හරි. එතකොට ලඝු ගණක වගුව දන්නවා. ඔයාලා මේ අර පාසල් පෙළ පොතේ තියෙන ලඝු ගණක වගුව තමයි මම මේ භාවිතා කරන්නේ. එතකොට ඔයාලට පේනවා නේ? ලඝු ගණක වගුව මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන 10 ඉඳන් 99 දක්වා තීරුවක එක්තරා අංග සෙට් එකක් තියෙනවා පිළිවෙලට. එතනින් එහාට බිංදුවේ ඉඳලා 9 දක්වා කිසියම් ඉලක්කම් සෙට් එකක් තියෙනවා හතරේ යුගල් බැගින්. ඊළඟට මධ්‍යන්තරය කියලා තීරුවක් තියෙනවා. ඒකෙත් කිසියම් සංඛ්‍යා ටිකක් තියෙනවා. මෙතන උඩ තියෙන තීරුවේ ඉලක්කම් ටික මෙන්න මෙතන යටත් ඒ විදිහටම හරිනේ. හරි. ඕක තමයි ලඝු ගණක වගුව කියන්නේ සරලව. හැබැයි අපි මේ ලඝු ගණක වගුව පාවිච්චි කරලා අගයන් ගන්න හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. ඒකට පොඩි මෙතඩ් එකක් තියෙනවා. මම මේ මෙතඩ් එක මුලින් කියලා දෙන්නම්. අපි ඊට පස්සේ දෙන ලද සංඛ්‍යාවක් සඳහා ලඝු ගණක බලන විදිය බලමු. හරිද? ලඝු ගණකයේ දශමාංශය හොයන විදිය බලමු. හරි. හරිද? කිසියම් සංඛ්‍යාවක ලඝු හොයන්න දෙනකොට අපි සංඛ්‍යා හතරක් ගැන මූලිකවම අවධානය යොමු කරනවා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට කිසියම් සංඛ්‍යාවක් දෙන්න නිකන් හිතන්නකෝ අපි පොතේ තියෙන උදාහරණ ගන්නනේ 252.4 කියලා ටියුට් එකේ තියෙන මේ උදාහරණ. එතකොට අපි මෙන්න මේ සංඛ්‍යාවේ ලඝු ගණකේ ගන්නකොට අපි මුලින්ම බලන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. දැන් පූර්ණාංශය හෙව්වට පස්සේ දශමාංශය ගනිද්දී අපි මුලින්ම බලන්න ඕන බිංදුව ඇර පළවෙනියටම හම්බ වෙන අගයන් දෙක ගැන. මෙන්න මේ පැත්තේ ඉඳලා වමේ ඉඳලා දකුණට යනකොට බිංදුව ඇර අපිට හම්බ වෙන පළවෙනි අගයන් දෙක අපිට අග්ගාලා අර ගන්නවා. ඒ අගයන් දෙක අපි වෙන් කර ගන්නවා. හරිද? ඔන්න ඔය අගයන් දෙක අපිට ඕන වෙනවා. ඒක එක සෙක්ෂන් එකක්. ඊළඟට ඊට පස්සේ හම්බ වෙන පළවෙනි අගය ගන්නවා තව සෙක්ෂන් එකක් විදියට. ඊළඟට හම්බ වෙන අගය ගන්නවා තව සෙක්ෂන් එකක් විදියට. එතකොට මේ සංඛ්‍යා හතර අපි කොටස් තුනකට වෙන් කරගත්තා. හරිද? හරි. දෙන ලද ඕන සංඛ්‍යාවක් එනවා. තව උදාහරණයක් ගන්න.
හරි. මේ උදාහරණය ගන්නකො. එතකොට බිංදුව ඇරෙන්න මම වමේ ඉඳලා දකුණට යනකොට බිංදුව ඇරෙන්න ඔන්න අගයක් තියෙන පළවෙනි ඉලක්කම් දෙක ගත්තා. එයාගෙන් එක ගෲප් එකක් හැදුවා. මේ තියෙන මගේ පළවෙනි ගෲප් එක සෙක්ෂන් එක. ඊළඟට හම්බ වෙන ඉලක්කම තව සෙක්ෂන් එකක් විදියට ගන්නවා. ආයි හම්බ වෙන ඉලක්කම තව සෙක්ෂන් එකක් විදියට ගන්නවා. දැන් මෙතන ඉලක්කම නැහැ නේ. නැත්තම් අපි මොකද්ද ගන්නෙ? නැත්තම් අපිට බිංදුවේ කියන එක ගන්න අයිතිය තියෙනවා. හරිද? එතකොට ඔය තියෙන වගේ තව සෙක්ෂන් එකක්. හරිනේ? එතකොට දෙන ලද ඕනෑම ඉලක්කමක් මෙන්න මේ විදිහට සෙක්ෂන් හතරකට කඩා ගන්න ඕන. මොකද්ද මම සෙක්ෂන් හතරකට කඩා ගන්න පාවිච්චි කරපු ක්‍රමේ? පළවෙනියටම වමේ ඉඳලා දකුණට යනකොට බිංදුව ඇරෙන්න ගන්න තියෙන පළවෙනි ඉලක්කම් දෙක ගත්තා. යාල එක සෙක්ෂන් එකක්. ඒ ඉලක්කම ගත්තට පස්සේ හම්බ වෙන ඉලක්කම තව සෙක්ෂන් එකක්. ඊට පස්සේ හම්බ වෙන ඉලක්කම තව සෙක්ෂන් එකක්. දැන් මෙහෙම වෙන්න පුළුවන්. හරිද? මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. මේ උදාහරණය සලකන්න. එතකොට මම ඔන්න මේ පැත්තේ ඉඳලා වමේ ඉඳලා දකුණට එනකොට මට හම්බ වෙන පළවෙනි ඉලක්කම තමයි 5. 5යි ඊට එහා පැත්තේ තියෙන ඉලක්කමයි තමයි පළවෙනි සෙක්ෂන් එක කැඩෙන්නේ. පළවෙනි ඉලක්කම් දෙක ওই විදිහට ගන්න. දෙවෙනි සෙක්ෂන් එක ඔන්න ඔය විදිහට ගන්නවා. තුන්වෙනි සෙක්ෂන් එක ඔන්න ඔය විදිහට ගන්නවා. එතකොට එක සෙක්ෂන් එකක් බිංදුව වෙන්න පුළුවන්. හරිද? හරිද? ඒ කියන්නේ පළවෙනි දැන් මේ ඉලක්කම කවදාවත් බිංදුව වෙන්න බෑ. ඒ මෙයා බිංදුව වෙච්ච ගමන් අපි ගන්න මෙතන ඉලක්කමක් තිබ්බොත් ඒකනේ බිංදුව ඇරෙන්න අපිට හම්බ වෙන පළවෙනි ඉලක්කමත් එක්ක තියෙන ඉලක්කම් දෙක අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ එයා ගාව ඉන්න ඊළඟ ඉලක්කම වෙන් කරගන්නවා. ඊළඟට එයා ගාව ඉන්න ඊළඟ ඉලක්කම වෙන් කරගන්නවා. හරිද? කොහොම තමයි ලඝු දශමාංශය හොයන්න කලින් අපි දෙන ලද සංඛ්‍යාවේ සෙක්ෂන් කරගන්නේ. හරිද? මේ සෙක්ෂන් තුනකට ගැඩුවේ ඇයි කියන එක මම දැන් කියලා දෙන්න. ලඝු ගණක වගේ අගයන් බලන්න මේ සෙක්ෂන් තුන හරහා. හරිද? දැන් මේ සංඛ්‍යාවේ 252.4 කියන සංඛ්‍යාවේ ලඝු ගණක ගත්තොත් ඒ ලඝු ගණකේ බලන්නේ මෙන්න මේ සෙක්ෂන් තුනට අදාළව. හරිද? හරි. දැන් ඔයාලගේ ලඝු ගණක වගුව බලන්න. දැන් මම මෙතන පළවෙනි සෙක්ෂන් එකක් කඩාගත්තනේ 25. ඊළඟට මම මෙන්න මේ මගේ 10 ඉඳලා 99 වෙනකන් තියෙන තීරුව. මෙන්න මේ පළවෙනි තීරුවේ මම බලනවා 25 කියන අගය. මෙන්න මෙහෙම ගියාම මෙන්න මෙතන තියෙනවා 25 කියන අගය. හරිද? මම අන්නේ පේලියම සිලෙක්ට් කරගන්නවා. මෙන්න 25 කියන පේලියම මම සිලෙක්ට් කරගන්නවා. ඒ පටන් ගන්නේ 3979න් ඉවර වෙන්නේ 4133න්. මෙන්න මේ විදිහට මේ තීරුවම සිලෙක්ට් කරගත්තා. හරිද? ඊළඟට මම බලනවා මගේ දෙවෙනි සෙක්ෂන් එකේ ඉන්න ඉලක්කම 2. දැන් මම 25 කියන අගයට අදාළව මෙන්න මේ තීරුවෙන් 25 හොයාගත්තා. ඊළඟට මම මේ 2 කියන එක්කෙනා බලන්නේ මෙන්න මේ තීරුවෙන් 0.9ත් අතර දෙවෙනි මගේ තීරුවක් තියෙනවනේ. අන්න එතනින් මේ 2 කියන ඉලක්කමට අදාළව 25 තීරුවේ තියෙන ඉලක්කම මොකක්ද කියලා බලනවා. එතකොට මට ලැබෙන පිළිතුර 25 2 විදිහට තියෙන 40යි 14 කියන සංඛ්‍යාව. හරිද? 40යි 14 තමයි මගේ සංඛ්‍යාව. ඊළඟට බලනවා මෙන්න මේ 4 කියන අගය මධ්‍යංග අන්තරයේ තීරුවේ. 4 කියන ඉලක්කමට අදාළව තියෙන්නේ 25ට අදාළව 7 කියන ඉලක්කම. එතකොට මම ලැබෙන අගයන් ටික සඳහන් කරගන්නම්කෝ. 25ට කියන ඉලක්කම තීරුව තියෙනවා. ඒ 25 2 කියන ඉලක්කම බලමු. දැන් මේ පැත්තේ 25 කොහොමයි? මේ පැත්තේ 2 කියන එකයි හොම් බැලුවම මෙන්න මෙතන ක්‍රෑෂ් වෙන තැන තියෙන ඉලක්කම තමයි 40යි 14 කියන්නේ. හරිද? ඊළඟට මෙන්න මේ 4ට අදාළව මධ්‍යංග අන්තරය කියන කොටසේ 4ට අදාළව තියෙන්නේ මෙන්න මෙතන තියෙන අගය තමයි 7 කියන ඉලක්කම. එතකොට මම මෙන්න මෙතන ලැබෙන අගය මෙතන ලැබෙන අගය එකතු කරන්න ඕන. මට එතකොට ලැබෙන පිළිතුර තමයි 40යි 14යි 21 කියන්නේ. ඔව්. මෙන්න මේ විදිහට තමයි මට අවසාන දශමාංශය සඳහා ලැබෙන අගය ලැබෙන්නේ. හරිද? එතකොට මම මේ අගය ලියන්නේ හැමතිස්සෙම 0.0 කියලා තමයි. දශමාංශයේ හැමතිස්සෙම 0.0 ඊළඟට අපි වගුවෙන් ගන්න අගය මේ සෙක්ෂන් තුනට අදාළව වගුවෙන් අපි රීඩ් කරගන්න අගය තමයි ඊළඟට ලියන්නේ. එතකොට මම මේකේ ලියා ගන්න මේ 252.4 කියන සංඛ්‍යාවේ දශමාංශය වෙන්නේ 0.4.02 කියන එක. දැන් මේකට කෙටි ක්‍රම කීයද? නැහැ. කෙටි ක්‍රම නැහැ. කෙටි ක්‍රම තමයි වගුව හොඳට බලන්න ඉගෙන ගන්න එක. හරිද? තව උදාහරණයක් තියෙනවනේ ඒකත් බලමු. ඊළඟට මම බලන්න ඕනේ 38 7 බිඳුව. වගුවේ මෙන්න මේ 10 ඉඳලා 99 දක්වා තීරුවේ 38 කියන ඉලක්කම හොයාගන්න. හරි හොයාගත්තා. ඒක පටන් ගන්නෙ 57 98 නුයි 58යි 99 නුයි තමයි ඉවර වෙන්නේ. සෝරි 57යි 98යි 58යි 99. හරිද? මම ඉලක්කම් දෙක කිව්වේ නැත්නම් ඔය කියන්න පුළුවන් 5798යි
5899 කියලා. එහෙම වැඩක් නැහැ නිකන් කියවන විදිහට ඉලක්ක ටික මතක තියාගන්න හරිද? ඊළඟට 38 7 කියන කොටස මම දැන් බලන්න ඕන. මෙන්න මෙතන මේ තීරුවෙන් 7 කියන අගේ මම බලන්න ඕන. දැන් ඔයාලට තේරෙනවද ඇයි මේ යටත් ඒ අගයන් ටිකම දීලා තියෙන්නේ කියලා? දැන් 38 කියන ඉලක්කම තියෙන්නේ මෙන්න මෙතන. ඕකට මට මෙහෙම උඩින් ඉඳලා තීරුව බලාගෙන එනකොට ඇඟිල්ල චුට්ටක් එහෙම වුණොත් 6ට අදාළ ඉලක්කම මට ගන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මෙතන මේ 7 තියෙනවනේ එතනින් මෙහෙම බලාගෙන එන්න. අර ළඟ තැනින් බලාගෙන ඉන්න. එතකොට වර්ධින්න තියෙන ඊට අඩුයි. හරිද? නැත්නම් මේ වෙන දෙයකට නෙමෙයි මෙහෙම යටින් ඒ ඉලක්කම් 9ම ලියලා තියෙන්නේ. හරිද? ඉතින් මට බලන්න ඕනේ 38 7නේ. 38 7ට අදාළ මට තියෙන්නේ 58යි 77 කියන අගේ. 50 ලියන්න තියෙන අගේ තමයි 58යි 76. 38 7 58යි 77 නේ. sorry 38යි 7 58යි 77 තියෙන්නේ. හරි. ඊළඟට මධ්‍යන්තරය කියන කොටසේ බිඳුව. මධ්‍යන්තරය කියන කොටසේ බිඳුවක් නැහැනේ. ඒ නිසා මේ අගේම තමයි මගේ දශමාංශය වෙන්නේ. මෙතන 0.0 විදියට ලියන්න ඕනේ. පූර්ණාංශ 0.0 කියලා තමයි ගන්නෙ. ඊළඟට අපි වගුවෙන් ගත්ත රීඩ් කරගත්ත අගේ තමයි දශමාංශ විදියට ලියන්නේ. මෙතන 0 නිසා 0ට අදාළව මධ්‍යන්තරයක් නැහැනේ. ඒ නිසා එතනට අදාළව එකතු වෙන කිසියම් සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා මේ විදියට තමයි අපි දශමාංශය ලියන්නේ 38යි 7යි 0ට අදාළව. අපි මෙයාගෙත් බලමු. 50යි 0.2. 50 බිඳුව කියන්නේ 50 බිඳුවට අදාළව තියෙන ඉලක්කම තමයි 60 69යි 90 නැත්නම් 6990 කියන සංඛ්‍යාව තමයි 50 බිඳුවට අදාළව තියෙන්නේ. ඊළඟට මධ්‍යන්තරයෙන් 2 කියන කොටසේ එයාට තියෙන්නේ 2 කියන ඉලක්කම. එතකොට මේ දෙන්න එකතු කරාම මට පිළිතුරු විදියට ලැබෙනවා 6992යි කියලා. එම නිසා මගේ පූර්ණාංශය වෙන්නේ 0.6992 කියන අගේ. හරිද? හරි. දැන් ඔයාලා දන්නවා වගු මේ ලඝු ගණක වගුව භාවිතයෙන් කිසියම් දෙන ලද සංඛ්‍යාවක දශමාංශයත් හොයන්න. දැන් මේ දශමාංශය හොයනකොට මම කිව්වා අපිට එකට වැඩිද එකට අඩුද කියලා අදාළ වෙනවද නැහැ. කොහොමද උනත් එකට වැඩි වුණත් එකට අඩු වුණත් අපි ලඝු ගණක වගුව භාවිතා කරලා දශමාංශය හොයන්නේ එකම විදිහට. කිසිම වෙනසක් නැහැ. හරිද? ව්‍යුති හොයනකොට තමයි ආකාර දෙකක් තිබ්බේ. අනිත් දශමාංශය හොයද්දි sorry මේ පූර්ණාංශය හොයද්දි තමයි අපිට ආකාර දෙකක් තිබ්බේ. දශමාංශය හොයද්දි අපිට එහෙම කිසිම ආකාර දෙකක් තිබ්බේ නැහැ. අපි දෙකටම බැලුවේ එකම විදිහට. හරිද? ඊළඟට දැන් ඔයාලා දන්න ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණකේ කෙලින්ම ලියා දක්වන්න. ඇයි? මම කිව්වා ලඝු ගණක වගුවේ කිසියම් දෙන ලද සංඛ්‍යාවක ලඝු ගණකයක් ලියන්න අපිට කොටස් දෙකක් හොයාගන්න ඕනේ කියලා. එකක් පූර්ණාංශය අනිත් එක දශමාංශය. එතකොට අපිට දෙන ලද සංඛ්‍යාවට අදාළව ලඝු ගණකය අපි දාන්න. හරිද? හරි. එහෙනම් අපි මේක පාවිච්චි කරලා කිසියම් සංඛ්‍යා කිහිපයක ලඝු ගණකයන් හොයලා බලමු නේ. වැඩේ පුළුවන්ද කියලා බලන්න. එකට වැඩි සංඛ්‍යාවකුයි එකට අඩු සංඛ්‍යාවකුයි උදාහරණ දෙකක් අරන් කතා කරලා බලමු. වැඩි ඉස්සරහට දැන් ලඝු ගණක පාවිච්චි කරලා ගණන් හදනකොට ඕක තමයි මුළු පේපරේම කරන්න තියෙන්නේ. හරිද? ඒ නිසා මෙතන උදාහරණ අඩුවෙන් කතා කරා කියලා හිතමනාපකම් නැති කරගන්න ඕනේ නෑ. ඉස්සරහට කෙලින්ම මේක තමයි ජීවිතේ වෙන්නේ ලඝු ගණක ගණන් ගත්තම හරිනේ. අපි ගමු එකට වැඩි උදාහරණයක් ගමු ඉස්සෙල්ලා. හරි. මේ සංඛ්‍යාවේ පූර්ණාංශය කොහොමද හොයන්නේ? මේක විද්‍යාත්මක අංකණයෙන් ඕනනම් කෙනෙක්ට ලියාගන්න පුළුවන්. 7.53 ගුණ කිරීම 10 නේ වම් අත පැත්තට එකක් පන්නලා වම් අතට පැන්නොත් ධන එකක් පැන්න නිසා 1යි ධන 1යි කියලා. එතකොට මේකේ පූර්ණාංශය කෙනෙක් කියයි ධන 1යි කියලා. ඔව් පූර්ණාංශයේ උත්තරේ 1යි. නමුත් ඔය කොච්චර අමාරු වෙන්නේ නැතුව කෙලින්ම මේ බලන්න දශම තිතර කලින් ඉලක්කම් 2යි. ඉලක්කම් දෙකෙන් එකක් අඩු කරාම 1යි කියලා එනවා. එහෙනම් පූර්ණාංශය 1යි කියලා මට ඒ විදිහට හොයන්න පුළුවන්. හරිනේ හරි. ඊළඟට මෙයාගේ දශමාංශය. දශමාංශය හොයන්න නම් මම අර විදිහට සෙක්ෂන් කඩා ගන්න ඕන. මොනවද මගේ සෙක්ෂන්? මගේ දීපු අගේ 53.3. එතකොට මම මෙයා සෙක්ෂන් වලට කඩා ගන්නවා. මෙයා මම සෙක්ෂන් වලට කඩා ගන්නවා. පළවෙනි ඉලක්කම් දෙකෙන් එක සෙක්ෂන් එකක්.
ඊළඟ ඉලක්කමෙන් තව සෙක්ෂන් එකක් අනිත් ඉලක්කමෙන් තව සෙක්ෂන් එකක් මෙතන ඉලක්කමක් නැති නිසා බිඳුවයි කියලා ගත්තත් කමක් නැහැ නැත්නම් ඒක නොසලකාම හරින්න ඕනේ සෙක්ෂන් එකක් නැහැ හරිද හරි එතකොට අපි බලන්න ඕනේ ලඝු ගණක වගුවෙන් කීයද පළවෙනි එක කියන්නේ 75 75 3 තමයි අපි බලන්න ඕනේ 75 3 අදාළ උත්තරේ එන්නේ 87 68 කියලා 87යි 68 කියලා සෝරි හොඳේ මම 63 කියවනේ කිව්වේ මතකත් 87යි 68 තමයි 75 3ට දාලා තියෙන අගය වෙන්නේ. එතකොට දශමාංශය වෙන්නේ 0.0 මෙන්න මේ අගය. දැන් එතකොට මම කොහොමද මගේ මේ ලඝු ගණක අගය ලියාගන්නේ? පූර්ණාංශය ලඝු ගණක මේ පූර්ණාංශය දශමාංශය එකට කළා ලියන්න. දැන් දශමාංශය 1යි නේ මෙතන බිඳුව වෙනුවට තමයි මෙතන එකේ ඉන්නේ දැන්. ඇයි මෙතෙන්ට මම දශමාංශයනේ ලියන්නේ. දැන් මම මෙතෙන්ට ලියන්නේ පූර්ණාංශය. හරිද? එතකොට දශමාංශය මම වෙනම හොයපු නිසා තමයි මෙතන බිඳුවයි කියලා ලියාගත්තේ. එතකොට මෙතන පූර්ණාංශය සඳහා දැන් එක කියන අගයක් ඉන්නවනේ. එතකොට මෙතන අගය එකතු වෙනවනේ. එතකොට හැමතිස්සෙම මෙතන අගය තමයි මෙතෙන්ට එන්නේ. මෙතන හැමතිස්සෙම බිඳුවයිනේ. එතකොට මෙතන පූර්ණාංශය 1යි. දශමාංශයට එන්නේ 7යි 6යි 6යි 8යි 8යි 7යි 6යි 8. 768 කියන එක තමයි එන්නේ. එතකොට log 10 පාදෙට 75.3 පිළිතුර වෙන්නේ මෙන්න මෙය. හරිනේ? හරි. ඊළඟට අපි බලමු එකට වඩා අඩු උදාහරණයක්. 0.0යි 3යි 0.2යි 1. හරිද? හරි. මේකෙත් විද්‍යාත්මක අංකණෙන් කෙනෙක් ලියාගත්තම ලියන්න පුළුවන් 3.0යි 2යි 1 ගුණ කිරීම 10 නේ දශම තිත 3.0 වෙන මෙතෙන්ට එකක් පන්නලා ආයි මෙතෙන්ට එකක් පන්නලා නේ දකුණු පැත්තට පැන්නුවොත් ඍණ බල දෙපාරක් පැන්නුව නිසා 2යි එතකොට මට පිළිතුරු විදියට එනවා මෙන්න මේ 3.0.2 එක වැඩි කිරීම 10 ඍණ 2යි කියලා නේ හරි එතකොට මේකේ පූර්ණාංශය වෙන්නේ මොකද්ද පූර්ණාංශය වෙන්නේ මෙන්න මේ 10 බලය පූර්ණාංශය වෙන්නේ ඍණ 2යි මට මේ ඍණ 2 කියන එක නා ලඝු වලදී කියන්නේ ව්‍යුති කියලා. ව්‍යුති 2යි කියන එක තමයි අරක තේරුම. හරිද? ව්‍යුති කියන්නේ මෙන්න මේ ඍණාගයට. නැතු විශේෂයෙන් ව්‍යුති කියන එකට මම ওই ගොඩාක් කට්ටිය ලඝු ගණක කියපුවාම බය ව්‍යුති වලට. ව්‍යුති කිව්වම මම හරිද ඇති මගුලක් නැහැ. මෙන්න මේ ඍණ කියන කොටස තමයි ව්‍යුති කියන්නේ. හරිනේ? එතකොට මේක විද්‍යාත්මක අංකනේ නොලිය ලියන ක්‍රමය මොකද්ද? අවසාන පූර්ණ සංඛ්‍යාවත් එක්ක බිංදු ටික එකතු කරන්නේ මෙතන එක බිංදුවයි මෙතන එක බිංදුවයි බිංදු දෙකයි නා පූර්ණාංශය දෙකයි එකට අඩු නිසා ඍණ දෙක. එතකොට බිංදු දෙකයි කියලා අපිට ඒත් උත්තරේ එනවා. ඊළඟට මේකේ දශමාංශය හොයන්නේ කොහොමද? දශමාංශය හොයන්නේ මම අර තිබ්බ ඉලක්කම් ටික සෙක්ෂන් කරලා ගන්න. 0.0යි 3යි 0.2යි එක තමයි සංඛ්‍යාව. එතකොට මම මේකේ බිංදු ටික අතෑරලා පළවෙනියට හම්බෙන පූර්ණ සංඛ්‍යාව ඉඳලා සෙක්ෂන් කරන එක කරන්නේ මේ බිංදු ටික අතහැරිය පළවෙනියට හම්බෙන පූර්ණ සංඛ්‍යාව 3 මේක සෙක්ෂන් එකයි මොන තව සෙක්ෂන් එකයි මොන තව සෙක්ෂන් එකයි එතකොට මම 30 දෙකේ එක බැලුවා නම් මට අදාළව ඒකේ දශම ස්ථානය ගන්න පුළුවන් අර සංඛ්‍යාවට අදාළව හරිනේ හරි එතකොට 30 දෙකේ 1 30 දෙක කියන්නේ 4800යි මධ්‍යන්තරය 1යි කියන්නේ ඒකේ උත්තරේ 1යි. ඒකට එකක් එකතු කරාම 4800 1යි කියලා මට ලැබෙනවා. මෙතන දශමාංශය නිසා අර ලියනකොට බිංදුව දශම කියලා දාලා ලියන්න. එතකොට මගේ අවසාන ලඝු වගේ මට ලියන්න පුළුවන්. මෙතන ව්‍යුති 2 නිසා ව්‍යුති 2යි දශම ඊළඟට මෙතන තියෙන දශම තිතෙන් පස්සේ තියෙන ඉලක්කම් 4. ඔන්න ඔය විදිහට මට මෙන්න මෙම සංඛ්‍යාවේ ලඝු ගණකයක් ලියන්න පුළුවන්. එතකොට මේ මම ලියලා තියෙන්නේ ලඝු 10 පාදයට 0.0යි 3යි 0.2යි 1 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය තමයි අර මම ලියලා තියෙන්නේ. හරිනේ? හරි. එතකොට ඒ කියපු දේ සම්බන්ධයෙන් පැහැදිලි. එතකොට ඔයාලා දන්නවා විද්‍යාත්මක අංගණයෙන් සංඛ්‍යාවක් ලියා ගන්න ලඝු ගණක සංඛ්‍යාවක් සෑදෙන ප්‍රධාන කොටස් දෙක. ඒ කියන්නේ පූර්ණාංශය සහ දශමාංශය කියන්නේ මොකක්ද? ඒ දෙන වෙන වෙනම හොයන්නේ කොහොමද? එකට වැඩි සංඛ්‍යාව සඳහා එකට අඩු සංඛ්‍යාව සඳහා වෙන වෙනම හොයන හැටි දන්නවා. ඊළඟට දශමාංශය හොයන විදිහේ තියෙන දෙන්නට පොදු විදියක් ඒක හොයන්නේ ලඝු ගණක වගෝ පාවිච්චි කරලා ඒක ඔයාලා ඒක ගැනත් දන්නවා. අවසාන වශයෙන් දෙන ලද සංඛ්‍යාවක් සඳහා ඒක බිංදුවට වැඩිද අඩුද ඕනගයක් සඳහා
ලඝු ගණක වගුව භාවිතා කරලා පූර්ණාංශය වෙනම හොයලා සමස්ත ලඝු ගණක අගය ඒ කියන්නේ පිළිතුර ලබා ගන්නවා එළ දැන් දාන්න. හරිද? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා එකට අඩු සංඛ්‍යා ඒ කියන්නේ ව්‍යුති සම්බන්ධයෙන් වෙනම පොඩි හැඳින්වීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සුළු කිරීම කියන දැන්. අවසාන ගානෙන්නේ මේ හැම දෙයකම එකතුවක් විදිහට. හරිද? දැන් මම කියවනේ අපි අවසානයේට ගණන් දෙකක් විතර අරගෙන සාකච්ඡා කරමු කියලා. එතකොට ව්‍යුති සම්බන්ධව පොඩි සුළු කිරීම කේස් එකක් එනවා. අපි දැන් දන්නවා මේ වගේ සංඛ්‍යාවකට දැන් මේකේ එන්න පුළුවන් ඊළඟට කතා කරන්නේ අපි මෙන්න මේ පූර්ණාංශ සහ දශමාංශ එකතු වෙලා හැදිච්ච මෙන්න මේ ලඝු ගණකවල පිළිතුරු සුළු කිරීම ගැන. එකතු කරන්නේ කොහොමද, මේව අඩු කරන්නේ කොහොමද, බෙදන්නේ කොහොමද, ಗುಣ කරන්නේ කොහොමද කියන එක ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. හරිනේ? හරි. එතකොට ඔයාලා දැන් මේ එකට වැඩි සංඛ්‍යා සඳහා ಗುಣ වෙන්න බෙදෙන්නේ කොහොමද කියන එක දන්නවා. මෙන්න මේ ව්‍යුති සීන් එක තමයි පොඩ්ඩක් අමාරු. මේක සාමාන්‍ය ඉලක්කමක් විදිහට අරගෙන දැන් ඔයාලට දශම ඉලක්කම් දෙකක් එකතු කරන්න පුළුවන් නේ. දශම ඉලක්කම් දෙකක් අඩු කරන්න පුළුවන් නේ. දශම ඉලක්කම් දෙකක් බෙදන්න නම් එන්නේ නැහැ. බෙදන්න ආවත් පුළුවන්. දැන් මේ වගේ ලඝු ගණක ගානකදී නම් එන්නේ ඔන්න ඔය වගේ බෙදීමක්. ඒ කියන්නේ මේ සංඛ්‍යාව දෙකෙන් බෙදන්න පුළුවන්. ඉතින් දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න එක ලේසියිනේ. හරි අපි ගණන් හදනකොට මේව කතා කරමු. එතකොට මම හිතනවා ඔයාලට මේ පුළුවන් කියලා. බැරි වුණොත් මම ගානකදී හොඳට වෙලාව අරගෙන ඒව පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මම කතා කරන්නේ එකට වැඩි සංඛ්‍යා ගැන නෙමෙයි. එකට අඩු සංඛ්‍යා. එහෙමත් නැත්නම් මෙන්න මේ ව්‍යුති. ව්‍යුති කේස් එක ඇතුළේදී කොහොමද සංඛ්‍යා එකතු වෙන්නේ, අඩු වෙන්නේ, ಗುಣ වෙන්නේ, බෙදෙන්නේ කියන එක ගැන තමයි ඊළඟට මට කතා කරන්න තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් අපි බලමු ව්‍යුති අඩංගු ප්‍රකාශන කොහොමද සුළු වෙන්නේ කියලා. ගණිත කර්මත් එක්ක හැසිරෙන්නේ කියලා කොහොමද කියලා අපි බලමු. හරි. හරි. ව්‍යුති කියන එකට බය වෙන්න එපා. මට එච්චරයි කියන්න තියෙන්නේ. ව්‍යුති කියන්නේ නිකාම රින කියන එක විතරයි. අර උඩින් ගහන ඉරි කැලලකට බය වෙන්න එපා. හරිද? මේකේ කන්සෙප්ට් එක ඔළුවට දාගන්න නිකම්ම ගණන් හදන්න පුළුවන්. හරිද? හරි. හරි. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ එකට අඩු සංඛ්‍යාවල ලඝු ගණක අපි ගනිද්දී ව්‍යුති කියලා දෙයක් ගැන කතා කරනවානේ. අන්න ඒක සම්බන්ධයෙන් තමයි කොහොමද ඒක හැදෙන්නේ, ඒවා සුළු වෙන්නේ කොහොමද, ඒවා එක ගණිත කර්ම වල හැසිරීම කොහොමද කියන එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට ඔක්කොටම කලින් මම සාමාන්‍ය සංඛ්‍යාවක් ගන්නම්කෝ එකට වඩා අඩු මේ වගේ. හරි. මම මේ වගේ සංඛ්‍යාවක් අරගෙන මේකේ 10 පාදයට ලඝු ගණකය ගන්නවා. හරි. එතකොට මගේ කෙටි ක්‍රමයෙන් මට මේකේ පූර්ණාංශය වෙන් කරගන්න පුළුවන්. එතන බිංදු දෙකක් තියෙනවා පූර්ණ සංඛ්‍යාවට කලින්. එතකොට මට මේ ව්‍යුති දෙකයි කියලා ලියන්න පුළුවන්. දශම දෙක නිසා ව්‍යුති දෙකයි. නැත්තම් කෙනෙක්ට මේක විද්‍යාත්මක අංකණයෙන් ටක් ගාලා ලියුවොත් ලියන්න පුළුවන් 2.73 වැඩි කිරීම. මෙතන තිබ්බ දශම දෙපැත්තට මේ දෙපාරක් දකුණු පැත්තට ගිහිල්ලා එතකොට 10 ඍණ 2යි කියලා ලියන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන ඍණ 2 දර්ශකයේ අපිට ව්‍යුති 2යි කියලා ගන්න පුළුවන්. එතකොට පූර්ණාංශය ව්‍යුති 2යි. ඊළඟට මම සංඛ්‍යාව අරගෙන මුල් ඉලක්කම් දෙක වෙන් කරගන්නවා. ඊට පස්සේ ඉලක්කම් වෙන් කරගන්නවා. මට තුන්වෙනියට කඩන්න සෙක්ෂන් එකක් නැහැ. හරිනේ? එතකොට මම මීට අදාළව ගන්නවා 27 3 කියන අගේ ලඝු ගණක වගුවෙන් 27 3 කියන කෙනාට මට එන්නේ 43 62 කියන අගය. ඒ කියන්නේ 0.43යි 62 කියන අගය තමයි මට කෙලින්ම ඉන්නේ. මෙතන මේ මධ්‍යස්ථ අන්තරයට කිසියම් අගයක් නැහැ. එතකොට මට මෙතනින් ආය 아무තෙන් එකතු කරන්න සංඛ්‍යාවක් නැති නිසා මේක සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට ගන්නවා. හරිනේ? එතකොට මේ සංඛ්‍යා දෙක එකතු කරලා ලියුවම මට ව්‍යුති 2.4යි 3යි 6යි 2යි කියලා මෙන්න මේ 0.0273 කියන සංඛ්‍යාවට අදාළව 10 පාදයට ලඝු ගණකය මට මෙන්න මේ විදිහට එනවා. හරිනේ? හරි. එතකොට මට මෙන්න මේ ලැබිච්ච අගය සම්බන්ධයෙන් විශේෂ දේවල් ටිකක් කතා කරන්න ඕන. දැන් මම කිව්වා ලඝු ගණක අපි ගන්නකොට එකට වඩා අඩු සංඛ්‍යාවල ලඝු ගණක ගද්දි තමයි මෙන්න මේ ව්‍යුති කියන කෙනා අපිට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ව්‍යුති කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙයක්. දැන් මම මේක මේ ව්‍යුති දෙක කියන කෙනා මම කියවනේ ඍණ දෙක කියන එකනේ අපි ওই ලඝු ගණකයේදී මෙන්න මේ විදිහට කතා කරන්න කියලා. දෙක බා එහෙම නැත්නම් ව්‍යුති දෙකයි කියලා. හරි. එතකොට මට මෙන්න මේ සංඛ්‍යාව මෙන්න මේ විදිහට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. පූර්ණාංශය ඍණ 2 විදිහට දශමාංශය 0.4යි 3යි 6යි 2 විදිහට වෙන් කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. මේ ඍණ කියන එක අදාළ වෙන්නේ මෙන්න මේ පූර්ණාංශයේ ඉලක්කම සඳහා පමණයි.
මෙන්න මේ කොටස ධන අගයක් විදිහට තමයි අපිට නිතරම හම්බ වෙන්නේ. හරිද? ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක අපි ලඝු ගණකය අරගෙන ඒකේ දශමාංශය අගය අපි ගන්න ලඝු ගණක වගුවෙන්. එතකොට 10 ඉඳලා 99 දක්වා සංඛ්‍යා වලට අදාළව ලඝු ගණක අගයන් ලඝු ගණක වගුවේ දක්වලා තියෙනවා. එතකොට අන්නේ අගයන් දක්වලා තියෙන්නේ ධන සංඛ්‍යා විදියට. එතකොට අපිට හැමතිස්සෙම අපි ගන්න කිසියම් ඉලක්කමක දශමාංශය ලැබෙන්නේ ධන අගයක් විදියට. හරිනේ? එතකොට මේ උත්තරය අවශ්‍ය කෙනෙක්ට සුළු කරොත් ඕන ඍණ 2යි ධන 0.436 කියන එක සුළු කරොත් එයාට ඍණ 1යි දශම ගානක උත්තරයක් ලැබේ. එතකොට මේ සම්පූර්ණ අගය සඳහා නිවැරදිම පිළිතුර මොකක්ද කියලා අහුවොත් මට එන්නේ ඍණ 1යි දශම ගානක්. හැබැයි ඒක අපිට සිලබස් එක තුල කතා කරන්න නැති නිසා ඒ දේ අමතක කරලා දැම්මත් කමක් නැහැ. ඔයාලා මෙන්න මේ දේ දැනගන්නවා නම් හොඳටම ප්‍රමාණවත්. ඒ දේ තමයි මෙන්න මේ ව්‍යුති අඩංගු ප්‍රකාශනයක පූර්ණාංශය තමයි ඍණ ඉලක්කම අයිති කෙනා. දශමාංශය හැමතිස්සෙම ධන. හරිද? ඔන්න ඔය සිද්ධිය මතක තියාගෙන අපි දැන් සුළු කිරීම වලට යමු. හරි. මුලින්ම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යුති අඩංගු ප්‍රකාශන. එහෙම නැත්නම් එකට අඩු සංඛ්‍යාවල ලඝු ගණකය ගත්තට පස්සේ එන පිළිතුරු මේ වගේ ව්‍යුති අඩංගු දේවල් එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි තමයි අපිට තියෙන්නේ. අපි මුලින්ම යමු එකතු කිරීමට මේ ව්‍යුති අඩංගු ප්‍රකාශන දෙකක් එකතු කිරීම සම්බන්ධයෙන් කතා කරන්න අපි යමු. හරි. හරි. එතකොට මම ගන්නවා ව්‍යුති 2.2.0.3.7 කියන සංඛ්‍යාවට ව්‍යුති 1.2.1.3 එකම ඉලක්කම් සෙට් එකනේ. මෙතෙන්ට ගමු 8යි 5. මෙන්න මේ ඉලක්කම් දෙක එකතු කරන්නයි යන්නේ. එතකොට මම සාමාන්‍ය විදිහටම මේ දෙක එකතු කරන්න යනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. බලමුකෝ අපි මුලින් දශමාංශයේ ඉලක්කම් ටික අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය පරිදි එකතු කරන්න පුළුවන්. එතකොට 7යි 5යි එකතු කරාම 12න් 2යි එකක් ඉතිරි 3යි 8යි 11යි මේ ඉතිරි එකත් එක්ක 2යි එකක් ඉතිරි 1යි 1යි 2යි 1යි 2යි 4යි විදිහට මෙන්න මෙහෙම පිළිතුරක් මට ලැබෙනවා. හරි. එතකොට මම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ පූර්ණාංශයට අදාළ උත්තරේ ලියද්දි. දැන් මම මෙන්න මේ දශමාංශය කියන පිළිතුර සුළු කරාට පස්සේ මට ඉතිරි එකක් ආවේ නැහැනේ. එතකොට සාමාන්‍ය විදිහට මේ ටික සුළු කරාට පස්සේ මට මෙන්න මේ ලැබෙන ප්‍රකාශනය ලැබිලා තියෙනවා. දැන් මම මෙන්න මේ දෙන්නව සුළු කරන්න යන්නේ. මගේ ගාව තියෙනවා ව්‍යුති දෙකකට ව්‍යුති එකක් එකතු කරන්න. මම කිව්වා ව්‍යුති කියන්නේ පූර්ණාංශය සඳහා ඍණ ඉලක්කමක් ලෙස ගන්න පුළුවන් කියලා. එතකොට ඍණ දෙකට එකතු කරන්න තියෙන්නේ ඍණ එකක්. හරිද? මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කරන්න තියෙන්නේ. දැන් ඍණ දෙකට ඍණ එකක් එකතු කරාම ඍණ 3යි නේද ඔක්කොම. එතකොට මට මේ අදාළ පිළිතුර සඳහා මෙතෙන්ට ලියන්න පුළුවන් ව්‍යුති 3යි කියලා. හරිද? ඔන්න ඕක තමයි මගේ අවසාන පිළිතුර වෙන්නේ. මම තව උදාහරණයක් කතා කරන්නම්කෝ. මෙන්න මේ වගේ උදාහරණයක් බලන්න. මේ වගේ උදාහරණයක් අරගෙන බලන්න. මේක එක ප්‍රකාශනයක් තියෙනවා ව්‍යුති අඩංගු ප්‍රකාශනයක්. මේක නම් එකට වඩා වැඩි සංඛ්‍යාවක ලඝු ගණකේ අරගත්තට පස්සේ ආපු උත්තරයක්. ව්‍යුති නේනේ. හරිනේ ව්‍යුති තියෙනනම් තමයි එකට වඩා අඩු ප්‍රකාශනයක ලඝු අරගත්තම ව්‍යුති තියෙන ප්‍රකාශනයක් කියන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවක ලඝු ගණකේ ගත්තම. දැන් මෙතන ව්‍යුති නැහැ කියන්නේ අනිවාර්යෙන් මේක එකට වඩා වැඩි සංඛ්‍යාවක තමයි ලඝු අරගෙන තියෙන්නේ නේ. හරි. දැන් අපි සාමාන්‍ය විදිහට මේක එකතු කරමු. එතකොට මට ලැබෙනවා 9 1 10න් බිඳුව එකක් ඉතිරි 8යි 1 9 9 7යි 16න් 6යි එකක් ඉතිරි 2යි 2යි 4යි ඉතිරි 1යි 5යි 9යි 5යි 14න් 4යි. එතකොට මට මෙන්න මේ වගේ පිළිතුරක් තමයි මේක සුළු කරාම ලැබෙන්නේ. මම අර ඉතිරි 1යි කියන එක මෙන්න මෙතනින් නෝට් එකක් දාගන්නවා. හරිද? හරි. මෙතන 5යි 7 මේ 5යි 9 එකතු වුණාම 14න් 4යි ඉතිරි 1. ඒ ඉතිරි එක මම මෙතන ව්‍යුති 4 උඩින් ලියාගන්නවා. හරි. දැන් මට මෙන්න මෙතන අවසාන පිළිතුරේ පූර්ණාංශය හොයන්නයි තියෙන්නේ. ව්‍යුති 7ට එකතු කරන්න තියෙනවා බිඳුවක්. මම මෙන්න මේ දශමාංශ කොටස සුළු කරද්දී මට ඉතිරි එකක් ආවා. අන්න ඉතිරි එක ආවේ ධන එකක් විදියට මේ ධන එකක් විදියට මෙතන තියෙන්නේ. එතකොට මම මෙන්න මේ ටික සුළු කරාම මට අදාළ උත්තරේ ලැබෙන්න ඕනේ. එතකොට ව්‍යුති 7යි කියන්නේ ඍණ 7යි බිඳුව කියන්නේ බිඳුවයි. ඒකට එකතු කරන්න තියෙන එක. ඍණ 4ට ධන එකක් එකතු කරාම පිළිතුර ඍණ 6යි කියලා මට ලැබෙනවා.
එහෙනම් අවසාන පිළිතුර වියුති 6.456 6 බිංදුවක් විදිහට මට පිළිතුර ලැබෙනවා. හරිද? සරලවම කියන්න තියෙන්නේ වියුති අඩංගු සංඛ්‍යා එකතු කරන එක හරියම ලේසි. මේ දශමාංශය අගයන් ටික එකතු කරලා යටින් දාන්න. ඉතිරි වෙන ඉලක්කමක් තියෙනම් ඒක මේ පැත්තේ පූර්ණාංශයට එකතු කරන්න තමයි තියෙන්නේ. හරිනේ? එහෙම නැත්නම් සාමාන්‍ය පරිදි සුළු කිරීම කරලා අපිට අවසාන උත්තරයට ළඟා වෙන්න පුළුවන්. හරිනේ? හරි. හරි. එතකොට ඔයාලා දැන් කලින් දැක්කා වියුති අඩංගු ප්‍රකාශන දෙකක් කොහොමද එකතු කරන්නේ කියලා. දැන් අපි බලමු වියුති අඩංගු ප්‍රකාශන දෙකක් කොහොමද අඩු කරන්නේ කියලා. හරි. මම උදාහරණ දෙකක් ලියා ගන්නම්. මේ විදිහට උදාහරණයක් දාගන්නවා. සාමාන්‍ය පරිදි අපිට දශමයේ සංඛ්‍යා කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය පරිදි සුළු කරන්න පුළුවන්. එතකොට මෙතන දෙකක් තියෙනවා. දෙකෙන් 8ක් අඩු කරන්න බැරි නිසා මේ පැත්තෙන් ගන්නවා අපි. එතකොට මෙතන 12යි. මෙතන 8යි වෙනවා. 12න් 8ක් අඩු කරාම 4යි. 8න් 7ක් අඩු කරාම 1යි. 7න් 1ක් අඩු කරාම 6යි. 3න් 2ක් අඩු කරාම 1යි. මේ විදිහට මට දශමාංශය සඳහා පිළිතුර ලැබෙනවා. හරිද? හරි. එතකොට මේ පූර්ණාංශය සුළු වෙන්නේ කොහොමද බලමු. මගේ ගාව තියෙනවා ඍණ 2ක්. මේ වියුති 2යි කියන්නේ ඍණ 2යි. ඒකෙන් අඩු වෙනවා බිංදුවක්. එතකොට මගේ පිළිතුර ඍණ 2කින් බිංදුවක් අඩු වුණාම ඍණ 2යි කියලාමයි ලැබෙන්නේ. හරිද? හරි. එතකොට ඒ ඍණ 2 මෙතන අපි වියුති 2ක් විදිහට දක්වනවා. හරිද? ඒක ඇවිල්ලා සාමාන්‍ය උදාහරණයක්. අපි ටිකක් මේකම ඇඩ්වාන්ස් උදාහරණයක් බලමු. මම ගන්නම් මෙහෙම. හරි. මේ උදාහරණය බලන්න. මේකෙදි පූර්ණාංශයයි දශමාංශයයි කියලා වෙනම කොටස් දෙකක් තියෙනවානේ. එතකොට දශමාංශයගේ අපි නිකන් සුළු කරලා බලමු. එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. දෙකෙන් 8ක් බෑ මේ පැත්තෙන් ගන්නවා. එතකොට 12න් 8ක් අඩු කරාම 4යි. මෙතන 6 තිබ්බ එක මේ පැත්තට එකක් දුන්නාම මෙතන 5 වෙනවා. 5න් 2ක් අඩු කරාම 3යි. මෙතන තියෙන්නේ 3යි. 3න් 5ක් අඩු කරන්න තියෙනවා. මට 3න් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් මම මේ පැත්තෙන් මේ පැත්තට 6 ඉල්ල ගන්න වෙනවා. හරිද? එතකොට මේ පැත්තේ දෙන්න ධන සංඛ්‍යා නැහැ. තියෙන්නේ මං කිව්වා වියුති 2යි කියන්නේ ඍණ 2යි කියන එක. එතකොට මෙහෙන් ඉල්ල ගන්න ධන සංඛ්‍යා නැති නිසා මම කරන්නේ බොරුවට මේ පැත්තේ ධන සංඛ්‍යාවක් දුන්න කියලා හිතා ගන්නවා. හරිද? එතකොට මෙතන 13 වෙනවනේ. දැන් ඇත්තටම ධන සංඛ්‍යාවක් දුන්නොත් ඒක බැලන්ස් වෙන්න ඍණ සංඛ්‍යාවක් එපා. ඒ නිසා මම එතෙන්ට ඍණ එකක් දානවා. හරිද? සරලවම උනේ මම මේ අගය හරිද මේ වියුති 2යි කියන අගයට මේ පැත්තට දෙන්න තව මුකුත් නැති නිසා මං අතින් එකක් දාගෙන ඒ අගේ 13යි කියලා හදාගත්තා. 3 තිබ්බ කලින් ඒක 13 කියලා හදාගත්තා. මේ පැත්තෙන් එකක් මේ පැත්තට ගෙනිහින්. හැබැයි මෙතන ඇත්තටම එහෙම දෙන්න තරම් අගයක් තිබ්බේ නැති නිසා දැන් මං ගානට වෙනස්කමක් කරන්නේ නැති අගයක් දාගෙන. එතකොට ඒ අගේ කැපිලා යන දැන් මම මෙහෙට දුන්නේ ධන එකක් නිසා මෙතෙන්ට ඍණ එකයි කියලා දාගන්නවා. එතකොට වෙන්නේ අර සමබර වෙනවා ගාන. හරිද? ඒ කියන්නේ මේ පැත්තට ගෙනියන්න දීපු එක වෙනුවට අඩු කිරීම එකක් විදිහට මේ පැත්තට දාගත්තා. හරිනේ. එතකොට දැන් මෙතන තියෙන ප්‍රකාශන ටික සුළු කරාම වියුති එකක් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ වියුති දෙකක්. ඇයි මේ දෙන්නව එකතු වෙන එක වෙන්න ඕනේ. ඒකෙන් අඩු කරන්න ඕන වියුති 3ක්. එතකොට මේ ප්‍රකාශන දෙක සුළු කරාම මෙතන වියුති අයින් කරමු. එතකොට මෙතෙන්ට වියුති 3යි. ඉතින් අඩු කරන්න ඕන වියුති 3. එතකොට මෙතෙන්ට බිංදුවයි කියලා උත්තරේ ලැබෙනවා. මෙතන 13න් 5ක් අඩු කරාම 8යි කියලා මම දාන්න ඒක දාගන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට අදාළ පිළිතුර ලැබෙනවා. හරිද? හරි. දැන් කෙනෙක්ට එක සැරේට මේක තේරුම් ගන්න අමාරුයි. එහෙම වුණොත් ඔයා කරන්න ඕන මුලින්ම වියුති ගැන හොඳ අදහසක් ගන්න. දැන් මම කිව්වා වියුතියක් කියන්නේ මොකක්ද? පූර්ණාංශයේ දරින වෙන්නේ දශමාංශයේ දරින වෙන්නේ නැත්නම් මේ දෙකම රින වෙනවද? ඒ ගැන මම ඔයාලට අදහසක් දුන්න ගාන හදන්න කලින්. හරිද? එතකොට ඒක මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට කොහොමද වියුති අඩංගු සංඛ්‍යා එකතු කරන්න කියන එක ගැන අවබෝධයක් ගන්න. හරිම ලේසි. වියුති අඩංගු සංඛ්‍යා එකතු කිරීම තමයි ලේසියෙන් වැඩි. ඊළඟට පොඩ්ඩක් හරි අමාරු වැඩකට තියෙන වියුති මේ සහිත සංඛ්‍යා අඩු කිරීම. අඩු කිරීමේදීත් පූර්ණාංශය තමයි පොඩ්ඩක් ගැටලුවකට තියෙන දශමාංශය නම් ඔහේ අඩු වෙනවා. අර මදි වුණොත් සුපුරුදු පරිදි මේ පැත්තෙන් අරගන්න ඕන. හැබැයි ගන්න ඒවට බැලන්ස් වෙන්න ඍණ අගයන් මේ පැත්තට ආදේශ වෙන්න ඕන. හරිද? ඕක තමයි ගාන තුල උනේ. හරි. ඊළඟට අපි බලමු
වියුති අඩංගු ප්‍රකාශනයක් කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා. බලමුකෝ. වියුති අඩංගු ප්‍රකාශනයක් ගන්න. මම ගන්නම් වියුති 2.1.2.2. හරිද? ඉලක්කම් 4ක් මෙන්න ඔන්න 4 ඉලක්කම ගුණය. හරිද? මෙන්න මේ සංඛ්‍යාව මම ගුණ කරනවා 4. බලමු මගේ පිළිතුර. සාමාන්‍ය පරිදි ගුණ කිරීමක් තියෙන්නේ 4 වරක් 4 16න් 6යි ඉතිරි එකක් 4 වරක් 2 8යි 1 9යි 4 වරක් 2 8යි 4 වරක් 1 4යි. මෙන්න මේ විදිහට මගේ දශමාංශය සඳහා පිළිතුර ලැබෙනවා. පූර්ණාංශය හොයන්නේ දැන් මම කිව්වා වියුති 2 කියන්නේ ඍණ 2. ඍණ 2 ගුණ කරන්න තියෙන්නේ 4න්. එතකොට ඍණ 8යි කියලානේ පිළිතුර ලැබෙන්නේ. මෙන්න මේ ඍණ 8 කියන එක මම දක්වන්නේ දර්ශක තුලදී වියුති 8යි කියලා. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඔයාලට අදාළ පිළිතුර ලැබෙනවා. හරි. අපි තව උදාහරණයක් කතා කරමු. හරි. මේ උදාහරණය බලන්න. සාමාන්‍ය පරිදි වියුති අඩංගු ප්‍රකාශනයක් මට කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න තියෙනවා. හරි. මම ගුණ කරන්නම්කෝ 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 6 වරක් 7 42 1 43න් 3යි 4ක් ඉතිරි 6 වරක් 6 36 4යි 40න් බිඳුව 4ක් ඉතිරි 4 6 වරක් 2 12යි 4යි 16න් 6යි එකක් ඉතිරි. අන්න ඉතිරි එක මම හොඳින් වෙනම නෝට් කරගන්න. ඊළඟට බලන්න මේ වියුති අඩංගු ප්‍රකාශනය මෙතන ගුණ වෙනවා 6 වරක් 1 6යි. දැන් වියුති 1යි කියන්නේ ඍණ 1යි කියලා මම කියවනේ. එතකොට මෙතන වියුති 1 ගුණ කිරීම 6යි කියන්නේ වියුති 1 ගුණ කිරීම 6යි කියන්නේ මෙතන තියෙන වියුති 6යි කියන එක. ඒ වියුති 6ට මෙන්න මෙතන මේ දශමාංශය සුළු කරාම ඉතිරි වෙච්ච එක එකතු වෙන්න ඕනේ. එතකොට වියුති 6ට එකක් එකතු කරාම වියුති 5යි කියලා තමයි මට පිළිතුර ලැබෙන්නේ. හරිනේ? මම හිතනවා ඒකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් වියුති අඩංගු ප්‍රකාශන දෙකක් එකතු කරන්නයි වියුති අඩංගු ප්‍රකාශනයක් කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තමයි අපිට හම්බ වෙන ලේසිම වැඩේ. අපිට ටිකක් හරි අමාරුවකට තියෙන්නේ වියුති අඩංගු ප්‍රකාශන අඩු කරන එකයි වියුති අඩංගු ප්‍රකාශන කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන එක තමයි ටිකක් හරි රිස්ක් එකකට තියෙන්නේ. හරිද? හරි. එතකොට මම හිතනවා මේ දේත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි දැන් යමු 4 වෙනි සහ අවසාන දේ වෙච්ච වියුති අඩංගු ප්‍රකාශනයක් කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම ගැන කතා කරන්න. හරිද? හරි. එතකොට මම ගන්න උදාහරණයක් මේ විදිහට. හරි. මේක තියෙන්නේ කිසියම් වියුති අඩංගු ප්‍රකාශනයක් දෙක කියන පූර්ණ සංඛ්‍යාවෙන් බෙදන්න තියෙන්නේ. හරි. එතකොට මේක සාමාන්‍ය පරිදි අපිට බෙදන්න අවස්ථාව තියෙනවා. වියුති දෙක දෙකෙන් බෙදුවාම වියුති 1යි. 1 දෙකෙන් බෙදෙන්නේ නැහැ 0යි. 14 දෙකෙන් බෙදුවම 7යි. 7 දෙකෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 7ට ආසන්නයේම දෙකේ ගුණාකාරය වෙන්නේ 6. 6 කියන්නේ 3යි. 3 අරක් 2 6යි ඉතිරි එකක්. 18 දෙකේ ඒවා 9යි. හරිද? 18 දෙකේ ඒවා 9යි. එතකොට මෙන්න මේ විදිහට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඕක ඇත්තටම දැන් මම හිතින්නේ මනෝමය වශයෙන් සුළු කර කෙනෙක්ට ඕක මේ විදිහට දීර්ඝ බෙදීම් පාවිච්චි කරලත් හදන්න පුළුවන්. වියුති 2.1.7.8 කියන එක දෙකේ ඉලක්කමෙන් බෙදන්න තියෙන. හරිම සරලයි. දැන් වියුති 2 කියන්නේ ඍණ 2යි නා ඍණ 2 දෙකෙන් බෙදුනම ඍණ 1යි කියලානේ පිළිතුර එන්නේ. එතකොට එතෙන්ට වියුති 1යි කියලා මට ලියන්න පුළුවන්. හරිද? හරි. එතකොට වියුති 1 වතාවක් දෙකේ ඉලක්කම වියුති 2යි මේක සුළු කරන් බිඳුවක් කියලා එනවා. ඊළඟට 1ට. දැන් මෙතන දශම තිත තියෙන නිසා මෙතන ඉවර වෙච්ච ගමන් දශම තිත තියෙන්න ඕනේ. ඊළඟට 1ට මේ 1ට දෙකේ ඒවා නැහැ. ආයි ගන්නවා 14ට දෙකේ ඒවා 7යි 7 වරක් 2 14යි කියලා මෙතන පිළිතුරු ලැබෙනවා. ඊට පස්සේ එතනින් බිඳුවයි මෙතෙන්ට 7ක් එනවා 4 දෙකේ ඒවා නැහැ 3යි 3 වරක් 2 6යි ඉතිරි එකක් අයි 8යි 18 දෙවරක් 9යි කියලා මෙන්න මේ විදිහට ගානේ දීපු දත්ත වලින්ම අපි දීර්ඝ බෙදීම පාවිච්චි කරලා මෙන්න මේ පිළිතුර ලබාගෙන තියෙනවා. මේ පුළුවන් තරම් මනෝමය වශයෙන් සුළු කරන්න try කරන්න. මේකට ප්‍රැක්ටිස් එක තමයි ඕනේ. පුළුවන් තරම් සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවට වියුති ගානක් දෙයක් අරගෙන ඒක සුළු කරලා බලන්න. එක්කෝ ඒක තමන්ට අභිමතයේ පරිදි තමන්ට කැළපෙ මේ කැමති ගානකින් වැඩි කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්, එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. ඔයාගේ අභිමතයේ පරිදි මේක පොඩ්ඩක් ඇඟට වැටෙනකන් ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට නිකම්ම ඔයාලට ගණන් හදන්න පුළුවන්. හරි. ඊළඟට අපි ගමු දැන් මේක වියුති අඩංගු පදේ. ඒ කියන්නේ ඍණ 2 කියන එක න හරියටම බෙදෙන්නනේ මම මේ ඉලක්කම දුන්නේ. එහෙම නැති අවස්ථාවක් සලකන්නකො.
ඔය දෙන උදාහරණයක් 2000 බෙදීම දැන් මේ විදිහට බෙදීම 4 කියලා. එතකොට මට මේක සුළු කරන්න බෑ. හැබැයි මට ඒක මෙතඩ් එකක් තියෙනවා. මට අන්නේ මෙතඩ් එක අනුගමනය කරලා මේක සුළු කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ වියුති අඩංගු ප්‍රකාශනයේ පූර්ණාංශය ඍණ 3. නැත්තම් වියුති 3. මේ වියුති 3 කියන කෙනා 4ෙන් බෙදෙන්නේ නැත්තම් මට 4ෙන් බෙදෙන ආසන්නතම අගය බවට පත් කරගන්න පුළුවන් මෙයාව. එතකොට වියුති 3 කියන්නේ ඍණ 3යි නම් ඒක ඍණ 4ෙන් බෙදන්න මට තියෙන ලේසිම ක්‍රමය. ඒ නිසා මම මෙතන වියුති 3 කියන එක නම් වියුති 4 කරගන්න try කරනවා. වියුති 4යි කරනවා කියන්නේ වියුති 3 වෙනුවට වියුති 4ක් දානවා කියන්නේ වැඩිපුර වියුතියක් මම මේකට අතින් දානවා කියන එකනේ. නේ? එතකොට ඔන්න ඍණ 1 කියලා වියුතියක් මම මේකට අතින් දැම්ම. දැන් මේක යගේ වෙන්නේ ඍණ 4.217 ගුණ බෙදීම 4 කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි මට නැවත ප්‍රකාශනය ලියවෙන්නේ. හැබැයි මං ගානේ තිබ්බ දත්ත වෙනස් කරා නේද? මෙතන වියුති 3 තිබ්බ එක වියුති 4 කරා. ඇයි එහෙම කරේ? මට මෙන්න මෙතන දෙන ලද්ද සංඛ්‍යාවෙන් එයා බෙදෙන හරියටම බෙදෙන්න ඕන නිසා. හරිද? දැන් මං ඒක මට ඕන වැඩේ කරගන්න මං කරේ ඍණ එකක් ඇඩ් කරපු එකනේ. එහෙනම් ඒක බැලන්ස් වෙන්න ධන එකකුත් ඇඩ් කරන්න ඕන. හරිද? එතකොට ගාන සමතුලිත වෙනවා. හරි. දැන් එතකොට මට මේක ඕනනම් ලියන්න පුළුවන් වියුති 4යි ඒකට එකතු කරනවා ධන 1.217 කියලා. අර වෙනම එකතු කරපු ධන ලකුණ මෙතෙන්ට පූර්ණාංශ විදිහට දාලා ලියන්න පුළුවන්. හරි. දැන් අපි මේක සුළු කරමු. වියුති 4ෙන් බෙදුනම වියුති 1යි කියලා මට ලැබෙනවා. ඇයි බෙදන්නමනේ ඒක ඒ ගානට හැදුවේ. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රකාශනේ 4ෙන් බෙදන්න තියෙන්නේ. දීර්ඝ බෙදීමට යන්නේ 1.217 කියන එක නා බෙදන්න 4. එකට 4 ඒව නැහැ බිංදුවයි මෙතන දශම තිබ්බා 12ට 4 ඒව 3යි 3 අරක් 4 12යි බිංදුව. මෙතන එකක් යනවා ඒකට 4 ගොඩවල් නැහැ. අයි 17ට. 17ට 4 ගොඩවල් 4යි නේ 4 වරක් 4 16යි ඉතිරි එකක් 18යි 18ට 4 වරක් ගන්න ඒ වෙලාවේ අපිට එනවා පිළිතුර 4යි කියලා නේද එන්නේ 4 වරක් 4 16යි ඉතිරි 2. මෙන්න මේ වගේ පිළිතුරක් තමයි අපිට ලැබෙන්නේ. හරිද? එතකොට මේ සම්පූර්ණ ප්‍රකාශනය සුළු කරා මට එන්නේ 3.4යි කියලා ප්‍රකාශනය. දැන් මොකක්ද උනේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. මම නිශ්චිතව නිවැරදිව පැහැදිලි කරා. මේකෙදී අපි කරන්නේ මෙන්න මේ වියුති අඩංගු ප්‍රකාශනයේ පූර්ණාංශය බෙදන්න දීපු සංඛ්‍යාවෙන් බෙදෙන විදිහට හදාගන්න එක. ඍණ 3 එහෙම නැත්නම් වියුති 3 කියන කෙනා කවදාවත් හරියට 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මම මේක වියුති 4 කරගත්තා නම් හරිනේ. වියුති 4 කරගන්න මට කරන්න ඕන මෙතන දැනට වියුති 3යි කියන ඍණ 3ක් ඉන්නවා. තව නරක් වෙන්න නම් මම මෙතෙන්ට ඍණ 1ක් අතින් දාන්න ඕන. එතකොට මම මේ ඍණ 1 ගානට අතින්න දැම්මේ. එහෙනම් ගාන බැලන්ස් වෙන්න මම ධන එකකුත් ගානට ඇතුළත් කරන්න ඕන. හරිනේ? හරි. එතකොට මේක සුළු කරාම මට මෙතන මෙන්න මේ දෙන වියුති 3ට මේ එකතු කරපු වියුති එකත් එක්ක වියුති 4 වුණා. මෙතන එකතු කරපු ධන එකත් එක්ක මේක 1.217 මෙන්න මේ වගේ පිළිතුරකට ආවා. එතකොට මේක සාමාන්‍ය පරිදි දීර්ඝ බෙදීමෙන් සුළු කරාම මට මෙන්න මේ පිළිතුර ලැබෙනවා. හරිනේ? මං හිතනවා එතකොට ඔයාලට ලඝු ගණක කිසියම් මේ සංඛ්‍යාවක ලඝු ගණකයක් ගත්තට පස්සේ එන ලඝු වගය ඒ කියන්නේ වියුති තිබේවා හෝ වියුති නොතිබේවා කියලා විශේෂ වෙනසක් නෑ. දැන් වියුති තියෙන ඒවායි නම් සුළු කිරීම වෙන්නේ කොහොමද? එකතු වෙන්නේ කොහොමද? අඩු වෙන්නේ කොහොමද? බෙදෙන්නේ කොහොමද? ගුණ වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවා කියලා මම හිතනවා. හරි. ඊළඟට අපිට වැදගත් දෙයක් විදිහට කතා කරන්න තියෙන්නේ ප්‍රතිලඝු ගැන. එහෙනම් ප්‍රතිලඝු ගැන කතා කරලා අද තියරි වශයෙන් ටියුට් එක සාකච්ඡාව එතනින් නතර කරනවා. ඊට පස්සේ අපි යමු මේකේ ගණන් හදන්න. හරි. හරි. අපිට තියෙනවා ඊළඟට කතා කරන්න ප්‍රතිලඝු ගැන. හරිනේ. කියලා කතා කරන්නේ නේද? හරි. ප්‍රතිලඝු ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. හරි. ඊළඟට අපි මෙච්චර වෙලා කතා කරපු තියරි සේරම එකතු කරලා අපේ දෙක කොටසේ ඒ පාර්ට් එකට එන වගේ ගාණක් හදන්න යනවා. හරිද? සාමාන්‍යයෙන් ලඝු ගණක වලින් මේ වගේ සුළු කිරීමක් විභාගයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට අපි ලියාගමු ගාණක් මේ විදිහට 6.0.27 කියන සංඛ්‍යාව බෙදන්න 0.32 ගුණ කරන්න
3.2.3 කියන මෙන්න මේ සංඛ්‍යාව. හරිද? හරි. මට මේකේ පිළිතුර තමයි හොයාගන්න ඕන. හරි. එතකොට මම මේ වගේ සංඛ්‍යාවක් මුලින්ම ගත්තට පස්සේ දැන් මම කිව්වා ලඝු ගණක අපි පාවිච්චි කරන්නේ ඊටා කුඩා හා ඊටා විශාල සංඛ්‍යා මේ වගේ බෙදන්න ගුණ කරන්න තියෙන අවස්ථාවල ඒවා එකතු කිරීමක් අඩු කිරීමක් විදිහට ලියාගෙන ඒවා සුළු කරන්න පහසු වෙන ක්‍රමයක් තමයි මේ ලඝු ගණක කියලා කියන්නේ කියලා මම කලින් කිව්වනේ. හරි. එතකොට මේක අපි දැන් ලඝු ගණක පාවිච්චි කරලා විසඳන්නයි යන්නේ. දැන් අපි සාමාන්‍ය මේ වගේ ගණනක් දුන්නොත් කරන්නේ normal CAD එකෙන් මුලින් මේ දෙන්න ගුණ කර ගන්නවා. 0.32 කියන ඉලක්කමට 3.2.3 කියන ඉලක්කම මේ විදිහට ගුණ කරලා ඒකේ උත්තරේ ගන්නවා. ඊළඟට දීර්ඝ බෙදීමෙන් 6.027 කියන එක මෙතනින් එළ පිළිතුරත් එක්ක අරගෙන සුළු කරලා අවසාන උත්තරේ ගන්න ඕනේ. එතකොට අපිට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. හැබැයි අපිට මේක හදන්න මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ලඝු ගණක වගුව පාවිච්චි කරලා. හරිද? ලඝු ගණක වගුව පාවිච්චි කරලා මේක මීට වඩා ලේසියෙන් සුළු කරන්න පුළුවන්. හරි. ඒකට අපි මේ විදිහට මේක මුලින් විසඳන්න ඕන. හරි. මේ වගේ ගාණක් දුන්නාම එතකොට මම ලඝු ගණක ආකාරයෙන් විසඳනකොට මගේ පළවෙනි පියවර තමයි මෙන්න මේ දෙන ලද සංඛ්‍යාව කිසියම් විචල්යකට ආරෝපණය කර ගන්නවා. මම x කියලා මේ සම්පූර්ණ ප්‍රකාශනය හඳුන්වනවා. හරිද? නොදන්නා විචල්යක් මගින් මේ දෙන ලද ගාණ මම නම් කරගත්තා මේ විදිහට. ඊළඟට මම කරන්නේ දෙපසම ලඝු ගණක ගන්නවා. එතකොට මට පිළිතුරු විදිහට එනවා ලඝු x කියන කෙනා සමානයි ලඝු මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය. මේක බෙදන්න 0.32න් ඒක ගුණ කරන්න 3.2.3 කියන සංඛ්‍යාව. හරිද? මෙන්න මේක සුළු කරාම මට අදාළ පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. දැන් හැම එකටම දැන් මේක ලඝු x කියලා මේ පැත්ත ඉතින් සුළු කරගෙන යන්න ඕනේ නැහැ. මේක සාමාන්‍ය විදිහට ඔහොම තියෙන්න අරින්න. අපි මෙන්න මේ පැත්තේ සමාන ලකුණෙන් දකුණු පැත්ත ටික සුළු කරමු. හරිද? හරි. එතකොට අපි දන්නවා මේ විදිහට ලඝු ගණකයක් ඇතුලේ දීපු එකක් අපිට වෙන වශයෙන් ලඝු ගණක අදාළ පාදයෙන් දක්වන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ බෙදීමකුයි ගුණිතයකුයි. එතකොට මට මේක ලඝු අන්තරයක් සහ එකතුවක් විදිහට දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහටනේ. හරි. අපි බලමු. ලඝු මම මේ එක් සංඛ්‍යාවට ලඝු ගණකය කඩලා ලියන එක තමයි දැන් කරන්නේ. එතකොට ලඝු 6.027 බෙදීම කියන එක ලඝු ගණක අඩු කිරීමක් වශයෙන් දක්වන්න පුළුවන් නේ. අපේ ලඝු ගණක නීතිවල දෙවෙනිය. හරිද? කිසියම් භාගයක් නෙමෙයි. ඔව් භාග සංඛ්‍යාවක ලඝු ගණකය. මේ විදියට සංඛ්‍යාවක් තිබ්බොත් මේකේ ලඝු ගණකය ගද්දී මට මේක වෙන් වශයෙන් ලඝු අන්තරයක් විදියට දක්වන්න පුළුවන් කියලා මම කිව්වනේ. මෙන්න මේ විදියට මට දක්වන්න පුළුවන්. හරිද? එතකොට අන්නේ තියරි පාවිච්චි කරලා තමයි මම මේක ගොඩ නැගුවේ. හරි. එතකොට බලන්න හරි. දැන් මට කියන්න මෙන්න මේ බෙදීම කියන එකෙන් මේ සම්පූර්ණ කෙනාටම අයිති නේද? ඒ කියන්නේ මෙයත් ඉන්නේ මේ බෙදීම ඉරෙන් යට, මේයත් ඉන්නේ මේ බෙදීම ඉරෙන් යට. ඒ කියන්නේ මේ සංඛ්‍යා දෙකටම මේ බෙදීම ඉර අයිති. එතකොට මේ බෙදීම වෙනුවට ඍණ දැම්ම. එතකොට මේ සංඛ්‍යා දෙකටම අදාළ ඍණ ලකුණු අයිති වෙනවා. හරිද? දැන් හිතන්නකෝ මේක මම මේ විදිහට දක්වන්න. මේක නිකන් A බෙදීම B ගුණ කිරීම C කියලානේ තියෙන්නේ. එතකොට මම මේක සාමාන්‍ය විදිහට ලිව්වොත් A බෙදීම B ගුණ කිරීම C කියලානේ ලියන්න පුළුවන්. එතකොට මේ බෙදීමට මේ B ගුණ කිරීම C කියන දෙන්නමයි තියෙන්නේ නේද? ඇයි ඒ දෙන්නම ඉන්නේ මේ බෙදීම ඉරට යටින්? එහෙනම් මේ අඩු කිරීමක් දැන් ලඝු ගණක මේ සාමාන්‍ය බෙදීමක් මම ලඝු වශයෙන් පාවිච්චි කරලා ලඝු අඩු කිරීමක් විදිහට ලිව්වා. එතකොට මේ අඩු කිරීමට මේ දෙන්නමයි තියෙන්නේ. ඒ නිසා මම මේ දෙන්නටම අයිතිය බව හංගවන්න වරහණක් දාලා තමයි ඉතුරු ප්‍රකාශන දෙක ලියන්නේ. එතකොට මෙයාගේ ලඝු ගන්නවා ඊළඟට ලඝු 0.32යි ගුණිතයක් ලඝු එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට මෙයා ලියනවා ලඝු 3.2.03යි කියලා. හරිද? මම හිතනවා මෙතන වෙච්ච දේ ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. එයි මම මෙතන ඍණ ලකුණට පස්සේ වරහණක් දැම්මේ. මොකද මේ බෙදීම ඉරෙන් යට තමයි මේ සංඛ්‍යා දෙකම ඉන්නේ. එතකොට මේ බෙදීමට පස්සේ තියෙන මේ සංඛ්‍යා දෙකටම මේ බෙදීම කියන ලකුණ අයිති. මේ තේරුණානේ? මෙන්න මේ විදිහට තමයි එතකොට මේ ප්‍රකාශනේ සරලව ලියන්නේ. එතකොට මේක පාවිච්චි කරලා මේකට ලඝු ගණක අර්ථ දැක්වුවාම ලඝු බෙදීමක් මට ලඝු අන්තරයක් විදිහට ලියන්න පුළුවන්. ලඝු ගුණිතයක් ලඝු එකතුවක් විදිහට ලියන්න පුළුවන්. හරිද මේ? එතකොට මම යන්නේ ඒක තමයි මෙතන පාවිච්චි කරේ. හරිද? දැන් මේක මට සුළු කරන්න තියෙන්නේ. දැන් මේකේ මට ලඝු වගයන් ගන්න තියෙන්නේ.
මෙන්න මේ සංඛ්‍යාවේ ලඝු වර්ගය ගන්න, මේ සංඛ්‍යාවේ ලඝු වර්ගය ගන්න, මේ සංඛ්‍යාවේ ලඝු වර්ගය ගන්න. හරි. මුලින්ම අපි පූර්ණාංශ ටික දාගෙන යමු. මේක ඇවිල්ලා එකට වඩා වැඩි සංඛ්‍යාවන්නේ 6.0 කියන්නේ එකට වඩා වැඩි. එතකොට මේ වගේ සංඛ්‍යාවක පූර්ණාංශය ගන්නේ දශම තිතට කලින් ඉලක්කම් කීයක් තියෙද කියලා බලන්න. එක ඉලක්කමයි. ඒකෙන් එකක් අඩු කරන්න. දැන් දශම තිතට කලින් තියෙන එක ඉලක්කමයි ඒකෙන් එකක් අඩු කරාම එකෙන් එකක් අඩු කරාම බිඳුව වෙන. එතකොට 0.0 විදියට තමයි මට පිළිතුර ලැබෙන්නේ. ළඟට ඍණ ලකුණ වරහණක් ඉන්නවා. මෙතන එකට වඩා අඩුයි. එකට වඩා අඩු සංඛ්‍යාවලදී මේ ලඝු ගණකවල පූර්ණාංශය ගන්න අපිට වම් පැත්තේ ඉඳලා පළවෙනියට හම්බ වෙන පූර්ණ සංඛ්‍යාව හම්බ වෙනකන් තියෙන බිඳු ගාන එකතු කරන්නේ. එක බිඳුවයි තියෙන. එහෙනම් 1යි එකට වඩා අඩු නිසා මේකේ ව්‍යුති තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ ලඝු ගණකේ එන්නේ පූර්ණාංශයේ ව්‍යුති සංඛ්‍යාවක් විදියට. එතකොට ව්‍යුති 1.0 කියලා කීයක් හරි තමයි එන්නේ. ඊළඟට ධන ලකුණ මේක එකට වඩා වැඩි සංඛ්‍යාවක් නැවත. එතකොට එකට වඩා වැඩි සංඛ්‍යාවක ලඝු ගණකයේ පූර්ණාංශය ගන්න. දශම තිතර කලින් තියෙන ඉලක්කම් කීයක්ද බලන්න. දශම තිතර කලින් තියෙන එක ඉලක්කමයි. ඒ ඉලක්කමෙන් එකක් අඩු කරන්න. එතකොට එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. මෙතෙන්ටත් එන්නේ 0.0 කීයක් හරි තමයි. හරිද? අපි දැන් පූර්ණාංශය හොයාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේවයි දශමාංශය හොයන්න. හරි. දැන් මේ එක් එක් සංඛ්‍යාවේ දශමාංශය හොයන්න කලින් අපි මේවා සෙක්ෂන් කඩා ගන්න එක කරනවානේ. හරිද? මම දැන් එක් එක් සංඛ්‍යාවල දශමාංශය හොයන විදිය කියලා දුන්නා. ඒක එකට වඩා වැඩි වුණාද, එකට වඩා අඩු වුණාද කියලා විශේෂයක් නෑ දශමාංශය හොයද්දි. පූර්ණාංශය හොයද්දි තමයි අපි බලන්න ඕනේ එකට වඩා වැඩිද අඩුද කියලා. හරිද? හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? වම් පැත්තේ ඉඳලා මෙහෙම එනකොට පළවෙනියටම හම්බෙන සංඛ්‍යාව බිඳුවද බලනවා. දැන් බිඳුව නෙමෙයි නම් ඒ මුල් සංඛ්‍යා දෙක තමයි ගන්න අපි පළවෙනි සෙක්ෂන් එකට. දෙවෙනි සෙක්ෂන් එකට ගන්න ඊට ළඟ තියෙන යාබද සංඛ්‍යාව, තුන්වෙනි සෙක්ෂන් එකට ගන්න ඊට ළඟ තියෙන යාබද සංඛ්‍යාව. හරිද? මේකෙදිත් එහෙම. මේ වමේ ඉඳලා එනකොට ඔන්න පළවෙනියට බිඳුවක් හම්බුණා. අපි බිඳුව ගන්නෙ නෑ. ඊළඟට හම්බෙන පූර්ණ සංඛ්‍යා දෙක ගන්න. ඊළඟට මේකේ තව සෙක්ෂන් එකක් කඩන්න නෑ. ඒ නිසා 32 බිඳුව කියන එක අපිට මේක ගන්න පුළුවන්. එතකොට මෙතන ඇත්තටම තියෙන්නේ 32 බිඳුවේ බිඳුව. හරිද? ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේක 62 7 වගේ මේක 32 බිඳුවේ බිඳුව තමයි තියෙන්නේ. තව සංඛ්‍යා නැහැනේ මට සෙක්ෂන් කඩන්න. ඊළඟට මේ සංඛ්‍යාවට ආවා. මේ පළවෙනි ඉලක්කම් දෙක කොටු කරා පළවෙනි සෙක්ෂන් එක, මෙන්න මගේ දෙවෙනි සෙක්ෂන් එක, මෙන්න මගේ තුන්වෙනි සෙක්ෂන් එක. හරිද? ඔන්න ඔය විදිහට මම සෙක්ෂන් කඩාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මගේ ලඝු ගණක වගුව පාවිච්චි කරලා මේවට අදාළ ඉලක්කම් ටික ලඝු ගණකයේ ආශ්‍රයෙන් ලියා ගන්නවා. හරිද? දැන් මගේ පළවෙනියටම තියෙන සංඛ්‍යාව තමයි 62 7. එතකොට මම බලනවා 60 කියන සංඛ්‍යාවේ 2 7 කියන්නේ කීයද? 62 7. 62 කියන්නේ 77 96. හරිද? මම ඒක මේ හරියම කරලා ලියා ගන්න. 62 කියන්නේ 77යි 96. ඊළඟට 7 කියන සංඛ්‍යාව බලනවා මධ්‍යන්නාන්තරයේ තීරුවෙන් ඒකට එන්නේ 5යි කියලා. ඒකට 5ක් එකතු කරා නම් හරි. 6යි 5යි 11න් 1යි එකක් ඉතිරි 9යි 10න් බිඳුව එකක් ඉතිරි 8යි 7යි. 78යි බිඳුවයි 1 කියන එක තමයි හම්බ වෙන්නේ දශමාංශයේ විදියට. හරි. ඊළඟට මෙයාගේ 32 බිඳුව 32 බිඳුව 50යි 51 කියලා තමයි මට ලැබෙන්නේ දශමාංශය. ඊළඟට මෙයා 32 බිඳුවේ 3. 32 බිඳුව කියන්නේ ආයි 50යි 51මයි. එතකොට 50යි 51ට 50යි 51ට මෙන්න මෙතන මධ්‍යන්නාන්තරයෙන් 3 කියන ඉලක්කම ගන්නවා. 3 කියන එකට මධ්‍යන්නාන්තරයේ තියෙන 4 කියන සංඛ්‍යාව. එතකොට මේක සුළු කරාම 50යි 55 කියලා මට ලැබෙනවා. 50යි 55. හරිනේ 32 32 බිඳුව 50යි 51යි මධ්‍යන්නාන්තරයෙන් 3 කියන කොටසේ තියෙන 4 කියන ඉලක්කම. හරි. එතකොට සුළු කරාම මෙන්න මේ විදියට මට ප්‍රකාශනය ලැබුණා. හරි. ඊළඟට තියෙන්නේ මට දැන් මෙයාලව සුළු කරන්න. හරි. මුලින් මේ දෙන්නව මම එකතු කරලා ඉන්නම්. ඒ එන සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් අඩු කරා නම් හරිනේ. හරි. මෙතන ඉන්නවා 0.7යි 8යි 0.1. මෙතන තියෙනවා අඩු කිරීම. දැන් මේ වගේ ප්‍රකාශන මම එකතු කරන්න අඩු කරන්න පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න කියලා දුන්නා. හරිද? හරි. එහෙනම් මේ දෙන්න අපි දැන් සුළු කරන්නයි යන්නේ. හරි. මොකද්ද සංඛ්‍යා දෙක? ව්‍යුති 1.5යි 0.5යි 1 එකතු කරන්න 0.5යි 0.5යි 5. හරි.
එතකොට 5යි 1යි 6යි 5යි 5යි 10න් බිඳුව එකක් ඉතිරි. ඒකයි මෙතෙන්ට එනවා 5යි 5යි 10න් බිඳුවයි එකක් ඉතිරි. හරි. එතකොට මම මේ දශමාංශය සාමාන්‍ය විදිහට සුළු කරාට පූර්ණාංශය පොඩ්ඩක් පැත්තකට ගෙනහිල්ලා සුළු කරනවා. මෙතන ඉන්නවා ව්‍යුති 1 එකතු කරන්න බිඳුව මේ පැත්ත සුළු කරාට පස්සේ ඉතිරි එකක් ආවා. ඒ එකත් මෙන්න මෙතන පූර්ණාංශයට තමයි අයිති වෙන්නේ. හරිද? හරි. එතකොට ව්‍යුති 1 කියන්නේ ඍණ 1යි, බිඳුව කියන්නේ බිඳුවයි, ධන 1යි. මේ ටික සුළු කරාම මට බිඳුවයි කියලා නේද පිළිතුරට එන්නේ. එහෙනම් මේක සුළු කරාම 0.0.1යි 0.6 කියලා පිළිතුර තමයි මට ලැබෙන්නේ. 0.0.1යි 0.6. හරිනේ? හරි. මං කරේ මේ දෙන්නව සුළු කරලා ලිව්වා. මෙතන තියෙන ඍණ ලකුණ තමයි මෙතෙන්ට ආවේ. මේ දෙන්න සුළු කරාම මට මෙන්න මේ පිළිතුර තමයි ලැබුණේ. හරිනේ? හරි. බලන්න නැවත සුළු කිරීම 5 1 6යි 5යි 5යි 10 බිඳුව එකක් ඉතිරි. බිඳුව එකතු කරාම මුකුත් නැහැ. අතන ඉතිරි එක මෙතෙන්ට එනවා 5යි 5යි 10 බිඳුවයි මේ පැත්තට ඉතිරි එකක් එනවා. ව්‍යුති එක කියන්නේ ඍණ 1යි ඍණ 1කට ධන 1 කැපිලා යනවා. මෙතන බිඳුවයි. එතකොට මේ විදිහට 0.01 0.6 විදිහට පිළිතුර ලැබෙනවා. එතකොට මේ දෙන්නම නැවත අඩු කරන්න තියෙන්නේ. මේකෙන් මේක අඩු කරන්න. බලන්න 0.01 හරි. එතකොට අඩු කරන්න ඇති. අඩු කරන්න තියෙන්නේ මට 0.7යි 8යි 0.1 කියන සංඛ්‍යාවෙන් 0.01යි 0.6 කියන සංඛ්‍යාව අඩු කරන්න තියෙනවා. හරි. එකෙන් 6ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ගන්නවා. ඒ පැත්තෙන් ගන්න නැහැ. ඒ නිසා 8 කියන සංඛ්‍යාවෙන් මේ පැත්තට ගන්න. 8න් එකක් මේ පැත්තට දුන්නා මෙතන 7 වෙනවා. මෙතන 10 වෙනවා. 10න් එකක් මේ පැත්තට දුන්නා මෙතන 9 වෙනවා. මෙතන 11 වෙනවා. එතකොට 11න් 6ක් අඩු කරාම 5යි. 9න් බිඳුවක් අඩු කරාම බිඳුවයි. 7න් එකක් අඩු කරාම 6යි. 7න් බිඳුවක් අඩු කරාම 7යි. මෙතන බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. මෙන්න මේ වගේ පිළිතුරක් තමයි මට ලැබෙන්නේ. එතකොට මට ලැබෙන්නේ 0.7යි 6යි 9යි 5 කියලා අගයක්. හරිද? මෙන්න මේ සංඛ්‍යාව තමයි මට ලැබෙන්නේ. ඊළඟට මම මේ හොයාගත්තේ මොකේ උත්තරේද? මේ හොයාගත්තේ ලඝු x ගේ පිළිතුර. දැන් මම ඒකයි කිව්වේ මේ හැමතැනටම ලඝු x ලඝු x ලඝු x කියලා නැවත නැවත රිපීට් කරන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මේ අවසාන පිළිතුර හොයාගත්තට පස්සේ එතන ඉදිරියෙන් ලඝු x සමානයි මේ අවසාන පිළිතුර කියලා ගන්න පුළුවන්. හැබැයි මට හොයාගන්න ඕන ලඝු x ගේ පිළිතුරද නැහැනේ. මට මේක විසඳුවාම එන පිළිතුර තමයි ලබා ගන්න ඕනේ. මේකේ උත්තරේ තියෙන්නේ x ගාව. ලඝු x ගාව නෙමෙයි. හරිද? එහෙනම් මම x හොයන්න නම් මොකද්ද කරන්න ඕන? දෙපසම ප්‍රතිලඝු ගන්නවා. හරිද? දැන් ප්‍රතිලඝු ගත්තාම ලඝුට ප්‍රතිලඝු කැපිලා යනවා. මේ පැත්තේ ප්‍රතිලඝු ගත්තාම ඇන්ටිලොග් 0.7යි 6යි 9යි 5 කියන පිළිතුර තමයි මට ලැබෙන්නේ. මේකේ අගය මම ගත්තට පස්සේ මට x ට අදාළ පිළිතුර ලැබෙනවා. x සමානයි කීයද කියලා පිළිතුර ලැබෙනවා. හරි. අපි බලමු දැන් මේ සංඛ්‍යාවේ ප්‍රතිලඝු බලන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම මම බලන්නේ මෙන්න මේ දශමාංශයේ ඉලක්කම. දශමාංශයේ ඉලක්කම ලඝු ගණක වගුව ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා බලනවා. මම බලන්නේ 76 9යි 5 කියන සංඛ්‍යාව කොහෙද තියෙන්නේ. 76 9 5. 76 9 5 කියන සංඛ්‍යාව මට තියෙනවා. 76 9 5. 58 8 ගන්න. 58 8. 58 8 කියන සංඛ්‍යාවේ තියෙනවා 58 8 තියෙන්නේ 76යි 94. මට ඕන 76යි 95. එතකොට තව එකක් මදිනේ. මෙන්න මේ එක මධ්‍යන්තරයේ තියෙද කියලා බලනවා කොතනද තියෙන්නේ කියලා බලනවා. 58 පේලියට අදාළව බැලුවට පස්සේ එක කියන සංඛ්‍යාව තමයි මධ්‍යන්තරයේ තියෙන්නේ. ඒ කියන්නේ 58 8 එක කියන සංඛ්‍යාව තමයි 76යි 95 වෙන්නේ. හරිද? මම මේ සංඛ්‍යාව ලඝු ගණක වගුවේ කොහෙද ඉන්නේ කියලා බැලුවා. එතකොට මගේ පිළිතුර වෙන්නේ අර සංඛ්‍යා සෙට් එක ලියා ගන්න. 58යි 8 1. හැබැයි මේ පිළිතුර නිවැරදි නෑ. මොකද මම දශම තිත කොහෙද තියෙන්න ඕනේ කියලා හරියටම කියලා නෑ. ඒ නිසා දැන් මම බලනවා පූර්ණාංශය දිහා. පූර්ණාංශය දිහා බලලා තමයි මම දශම තිත අදාළ තැනින් තියන්නේ. එතකොට තමයි මට අවසාන උත්තරේ ලැබෙන්නේ. හරි. දැන් මෙතන පූර්ණාංශ බිඳුවයි මේ පූර්ණාංශ බිඳුවයි කියන්නේ මම මේ පැත්තෙන් 1 තිතක් පන්නලා තිබ්බම හරි. ඒ කියන්නේ පූර්ණාංශ බිඳුවයි නම් මේ පැත්තේ ඉඳලා මේ 1 තිතක් තිබ්බා. දැන් මේකේ ලඝු ගණිතදී අපි කරන්නේ මොකද්ද? මුලින් පූර්ණාංශය බලනවා නෙමෙයි. මේක එකට වඩා වැඩි සංඛ්‍යාවක් නිසා දශම තිතට කලින්
සංඛ්‍යා කීයක් තියෙද කියලා බලනවා. එක සංඛ්‍යාවයිනේ තියෙන්නේ. එහෙනම් ඒ සංඛ්‍යාවෙන් එකක් අඩු කළා නේද අපි පූර්ණාංශ තියන්නේ. එතකොට මෙතන එකෙන් එකක් අඩු කරාම බිඳුවයිනේ පූර්ණාංශ බිඳුවයි කියලා තියෙන්නේ. එහෙනම් මම මේ ගත්තගේ හරි. හරිනේ? එම නිසා මගේ පිළිතුර වෙන්නේ 5යි 8යි 8යි 1 කියන සංඛ්‍යාව. හරිද? අපි දැන් බලමු මේක නිවැරදි සංඛ්‍යාවද කියලා. අපි කැල් එකේ ගහලා බලමු. බලමු. මම මුලින් මේ සංඛ්‍යා දෙක ගුණ කරගෙන ඉන්නම්. ඊට පස්සේ මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව බෙදුවම හරිනේ. එතකොට 0.32 ගුණ කරන්න 3.2.3. මට එතකොට පිළිතුර විදියට ලැබෙනවා මේක සුළු කරාම මට පිළිතුර විදියට ලැබෙනවා 6.0.27 කියන සංඛ්‍යාව බෙදන්න මේ දෙන්න සුළු කරාම එනවා 1.0.24.9යි 6 කියලා. හරිද? හරි. ඊළඟට 6.0.27 බෙදන්න 1.0.2.4.9යි 6. මට පිළිතුර එනවා 5.8.8.2යි ඔන්න ඔය වගේ සංඛ්‍යාවක්. හරිද? එතකොට ආසන්න වශයෙන් මගේ පිළිතුර හරි. මේ 0.588 කියන සංඛ්‍යාව මට ඇවිල්ලා තියෙනවා මේ. 5.881 කියන සංඛ්‍යාව මට ඇවිල්ලා තියෙනවා. හරිනේ ගැටලුවක් නැහැ. එතකොට අර මේ සංඛ්‍යාව මෙච්චර දශම ස්ථාන කොට කරගත්ත නිසා තමයි අර වගේ උත්තරයක් ආවේ. හරිද? දැන් නිකන් හරි මම මේක බෙදුවනම් 5.2 මේ සංඛ්‍යාව බෙදුවනම් 1.0.2යි 4ෙන් 4යි 9ෙන් එතකොට මට එන්නේ 5.88 බිඳුවයි එතෙන්ට එන්නේ 5 කියලා. එතකොට ආසන්න වශයෙන් වැටෙවුවහම මේ සංඛ්‍යාව 1යි කියලා මට ලියන්න පුළුවන්. හරිද? එහෙම තමයි මේ සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ. අර ආසන්නම අගයට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරිද? දැන් මේක ඇවිල්ලා 0.0.01ක වෙනසක්නේ. හරිද? ඒක නොසලකා හැකි තරම් කුඩා මට්ටමේ අගයක්. හරිනේ? හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේකෙන් කොහොමද සමස්තය එකතු වෙලා ගාණක් නිර්මාණය වෙන්නේ කියලා. දැන් මම මේ ටික වෙන වෙනම කියලා දුන්නේ ඒකයි. හරිද? මේ වගේ ප්‍රකාශනයක ලඝු ගණක හොයද්දී අර ලඝු ගණක නීති වලින් කියලා දුන්නා බෙදීමක් අන්තරයක් විදිහට ලියන්න පුළුවන් ගුණිතයක් එකතුවක් විදිහට ලඝු වෙන වෙනම කඩලා ලියන්න පුළුවන් කියන නීතිය ඉගෙනුවා. ඊට පස්සේ එක් සංඛ්‍යාවල ලඝු ගණක බලන්නේ කොහොමද කියලා ඉගෙනුවා. කොටස් දෙකකට පූර්ණාංශය හොයන්නේ කොහොමද? දශමාංශය හොයන්නේ කොහොමද කියලා. ඒකෙදි පූර්ණාංශය හොයන්නේ එකට වැඩි සංඛ්‍යාවල එක විදියක්, එකට අඩු සංඛ්‍යාවල එක විදියක්. දශමාංශය හොයන්නේ ඒ දෙකටම එක විදියකට. හරිද? එතකොට ඒක ගැන දන්න. ඊළඟට මේ වගේ මේ ලඝු ගණක වලින් ආපු උත්තර ටික සුළු කරන්න. කියන්නේ එකතු කරන්න, අඩු කරන්න, පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න, පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න කියලා දුන්නා. ඒ සුළු කිරීම කළා මෙතෙන්ට ඔයාලට අවසාන උත්තරයක් ගත්තට පස්සේ ප්‍රතිලඝු කියලා දුන්නා. ප්‍රතිලඝු වලින් අපිට අදාළ උත්තරේ කොහොමද ගන්න කියලා. හරිනේ? මේ කොටසත් ගත්තට පස්සේ ඔයාලට නිවැරදි උත්තරේ ලැබෙනවා. එතකොට x සමානයි මෙන්න මේ උත්තරේ ලැබෙනවා. ඔයා ලඝු ගණක වගුව විසඳලා ගත්ත උත්තරේ මේක. කැල් එකෙන් ගත්ත උත්තරේ මේක. හරිද? දැන් විභාගෙදි කැල් පාවිච්චි කරන්න බැරි වුණාට ලඝු ගණක වගුවක් දෙනෝනේ. ඒකයි මේකේ වාසිය. හරිද? දැන් කෙනෙක්ට අවශ්‍ය නම් මම අර ගාන හදන්න කලින් මුලින් කිව්වේ මේ දෙන්න ගුණ කරලා එයාගේ උත්තරේ ගන්න. මෙයාගෙන් මෙයා අඩු කරලා අර සාමාන්‍ය විදියට එකතු මේ ගුණ කිරීම බෙදීමේ පියවරවල් වලින් හදන්න පුළුවන්. නමුත් ඒක අවදානක්. ඇයි? සුළු කිරීම වර්ධින්න පුළුවන්. 1.3ක් එහෙම වුණොත් වර්ධින්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී එම විශේෂ අමාරුවක් නැහැ. වැඩේ ප්‍රැක්ටිස් වෙනකන් තමයි අමාරු. හරිද? ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේව නිකන් ටොන් ටොන් ගාලා උත්තර එනවා. හරිද? ඇති දෙයක් නැහැ. ඒ නිසා මේක ප්‍රැක්ටිස් වෙන්න. හරිද? අපි තව ගානක් හදමු ටිකක් සංකීර්ණ මට්ටමේ එකක්. දැන් මේකේ මේ දර්ශක පද නැහැ නිකන් හිතන්නකෝ මේ වගේ එකක 3 බලය. මේ වගේ එකක භාගයේ බලය. කොහොම ආවන? ඒ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් මම මේ ගානම ආයි වෙනස් කරන්න ඕනේ නැහනේ. මම ඒ නිසා අලුත් ගානක් දෙන්නම්. අපි බලමු කොහොමද ඒ වගේ ගානක් આવොත් හදන්නේ කියලා. මේ ගණන් වලට බය වෙන්න එපා. හරිද? පුළුවන් තරම් ගාන තේරුම් නැත්තම් මොකද්ද මම කරේ කියන එක සම්බන්ධව හිතන්න. එතකොට ඔයාට තේරෙනවා මොකද්ද මම මේ කරේ? ඇයි මං එහෙම කරේ? හැමතිස්සෙම මේක තේරුම් නැත්තම් ඇයි මං ඒක කරේ කියලා හිතන්න. ඒ කොටස තේරුම් නැත්තම් වීඩියෝ එකේ එතෙන්ට කියලා බලන්න මොකද්ද ඒ කරේ? කොහොමද මේ සංඛ්‍යාවේ ලඝු ගණකේ ගත්තේ කොහොමද? ඇයි මේ දෙක අඩු කරේ? ඇයි වියුති සංඛ්‍යා එකතු වෙද්දි මොකක්ද උනේ? අර ඒ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න ගාවට ඇවිල්ලා කල්පනා කරන්න මොකද්ද මම කරේ කියලා. හරිද? එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි.
අර වගේ අමාරු ගානකුත් හද මුනේ දර්ශක අඩංගු ප්‍රකාශනයක් තියෙන ඒවා. හරි. මේ සංඛ්‍යාව සුළු කරන්න තියෙන්නේ. දැන් මේ වගේ සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් අර ලඝු ගණක පාවිච්චි නොකර මේකේ මේක වර්ග කරන්න ඒක මේකෙන් ගුණ කරලා අදාළ උත්තරේ ගන්න. මේකේ වර්ග මූලය ගන්න ඒක මේකෙන් ගුණ කරලා අදාළ උත්තරේ ගන්න. ඊළඟට එන උත්තර දෙක දීර්ඝ බෙදීමෙන් බෙදුවම තමයි ඔයාලට සාමාන්‍ය විදිහට ගණන හදන්න පුළුවන්. කරදරයිනේ. කැල් එකක් තිබ්බත් මේකේ වර්ගය වෙනම හොයන්න. ඒකට මේක එකතු ගුණ කරන්න උත්තරේ ගන්න. මේකේ වර්ග මූලය ගන්න. මේක මේකෙන් ගුණ කරන්න අදාළ උත්තරේ ගන්න. ඊට පස්සේ මේ සංඛ්‍යා දෙක බෙදුවම තමයි ඔයාලට උත්තරේ ලැබෙන්නේ. ඒත් පියවර කිහිපයකට යන්න ඕනේ. හැබැයි ලඝු ගණක පාවිච්චි කරලා මේක එක ෂොට් එකට ලියන්න පුළුවන් අපිට මෙහෙම. දැන් මම කිව්වා මේ වගේ ගණක් දීපු ගමන් අපි ඒක නොදන්නා පදයකට අනුරූප කරගන්නවා. ඊළඟට දෙපසම ලඝු ගණක ගන්න. දෙපසම ලඝු ගත්තාම මට එනවා ලඝු y කියන කෙනා සමානයි ලඝු මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය. මට ලියන්න කම්මැලි නිසා මම මෙයා ලියනවා කියන එක. මෙන්න මේ ප්‍රකාශනයම තමයි නැවත මෙතෙන්ට කොපි කරන්නේ. හරිද? මට ලියන්න කම්මැලි. ඊළඟට මම මේ දෙන්න මෙතන තියෙන ලඝු මේ එක් එක් පදයට කඩලා ලියන එක කරා. හරිද? හරි. ඊළඟට මම ලියනවා මෙතන ලඝු 3.02.5 කියන සංඛ්‍යාවේ වර්ගය. මෙතන තියෙන්නේ ගුණිතයක්. ගුණිතයක් මට ලියන්න පුළුවන් ලඝු එකතුවක් විදියට ලඝු 0.02.5 කියලා. හරිද? හරි. ඊළඟට මෙන්න මේ බෙදීම වෙනුවට තමයි ලඝු වලදී ඍණ ලකුණ පාවිච්චි වෙන්නේ. දැන් මේ බෙදීමේ ඉර යටින් මෙයයි දෙන්නම ඉන්න නිසා මට වරහණක් දාන්න වෙනවා. මොකද මෙයාටයි දෙන්නම මෙයාට දෙන්නටම මෙන්න මේ බෙදීමේ ඉර අයිති. ඒ කියන්නේ මේ දෙන්නගෙම තමයි මේක බෙදෙන්නේ. ඒ නිසා මේ බෙදීම කියන එක දක්වන්න මම ලඝු ගණකවල ඍණ භාවිතා කරනවා. මේ දෙන්නටම ඒක අයිති නිසා වරහණක් පාවිච්චි කරනවා. හරිද? ඊළඟට මේක ලියන්න පුළුවන් ලඝු 0.37 භාග්‍ය බලය ගුණ කිරීම එකතු කිරීමක් වෙනවා ලඝු 5.37. ඔන්න ඔය විදිහට මට ලියන්න පුළුවන්. දැන් මම මේ එක් එක් සංඛ්‍යාවේ ලඝු ගණකය ගත්තම හරි. ලඝු ගණකය ගන්න කලින් විශේෂ දෙයක් තියෙනවා. මේක ඇවිල්ලා බලන්න. දර්ශකයක ලඝු ගණකය. එතකොට මොකද්ද වෙනව කිව්වම? මෙන්න මේ දර්ශකයේ ගුණිතයක් විදියට ඉදිරියට එනවා. දෙක ගුණ කිරීම ලඝු 3.02.5 කියලා මට ලියන්න පුළුවන්. මම මේ දර්ශකයේ ලඝු ගණකයෙන් ගුණිතයක් විදියට ඉදිරියට ගත්ත එක්ක කරේ. ඊළඟට බලන්න එතන උනද මෙන්න මෙතන තිබ්බ දර්ශකය මම ලඝු ගණකයෙන් ඉදිරියට ගත්තා. ඔකට අදාළ නීතිය මේකනේ. මතකද? ලඝු x ගේ n කියලා තිබ්බොත් මට ලියන්න පුළුවන් n වතාවක් ලඝු x කියලා. ඔන්න ඔය නීතිය තමයි මෙතෙන්දි පාවිච්චි වුනේ. හරිද? ඊළඟට මේකේ තියෙන එහෙම විශේෂ බලයක් නැති නිසා මේක නැවතත් ආයෙ ලියන්න පුළුවන්. ඊළඟට මෙයාගේ භාග්‍ය බලෙත් ඉදිරියට එනවා. භාගයයි ලඝු 0.37 ධන මෙයා සාමාන්‍ය විදිහට ලඝු 5.37. ඇයි යාට බලයක් නැති නිසා ඒක සාමාන්‍ය විදිහට හොම්මින්. දැන් මේ එක් එක් ප්‍රකාශනේ මෙයාගේ ලඝු ගණකය ගන්න, මෙයාගේ ලඝු ගණකය ගන්න, මෙයාගේ ලඝු ගණකය ගන්න, මෙයාගේ ලඝු ගණකය ගන්න. එතකොට මට අදාළ උත්තර ටක් ගාලා ගන්න පුළුවන්. මෙතන දෙකේ ඔය විදිහටම තියෙනවා. දැන් මෙන්න මෙයාගේ පූර්ණාංශ ටික ගමු. අපි මේ සෙට් එකෙන් පූර්ණාංශ ටික ටක් ගාලා ගමු. මෙතන එකට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට මෙතන දශම තිතර කලින් ඉලක්කම් එකයි තියෙන්නේ. එකෙන් එකක් අඩු වුණාම පූර්ණාංශය බිඳුවයි. බිඳුවේ දශම ගණනක් තමයි පිළිතුරට එන්නේ. මෙතෙන්දී එකට වඩා අඩු සංඛ්‍යාවක් වම් පැත්තේ ඉඳලා පළවෙනි පූර්ණ සංඛ්‍යාව හමු වෙන තෙක් බිඳු ටික එකතු කරන්න. මේ බිඳු දෙකක් තියෙනවා. ඒ නිසා 2යි. එකට වඩා අඩු නිසා වියුති 2යි. ඊළඟට මෙතෙන්ට එන්නේ වියුති 2.0 ගානක පිළිතුරක්. අඩු කිරීම වරහණ එනවා භාගය ಗುಣ කරන්න මේ එකට වඩා අඩු සංඛ්‍යාවක්. එතකොට බිඳු එකයි තියෙන්නේ. එහෙනම් වියුති 1යි. වියුති 1.0 ගානක් තමයි එතන පිළිතුර එන්නේ. මෙතන එකට වඩා වැඩි සංඛ්‍යාවක් 5යි කියන්නේ මේ දශම තිතර කලින් ඉලක්කම් 1යි. ඒ ඉලක්කමෙන් එකක් අඩු වුණාට පස්සේ 0.0 කියලා තමයි පිළිතුර එන්නේ. එතකොට මට ලඝු ගණක ගත්තම ඔන්න ඒ වගේ පූර්ණාංශ සෙට් එකක් තමයි එන්නේ. දැන් මම යනවා මේකේ දශමාංශය හොයන්න.
දශමාංශය හොයන්න මම කරන්නේ සෙක්ෂන් කඩා ගන්න එක. මතකයිනේ. හරි. මේ පළවෙනි දෙන්න ඊළඟ පළවෙනියා සෙක්ෂන් 3කට කැඩෙනවා. මේ බිංදුව අතෑරලා පළවෙනියට හම්බ වෙන පූර්ණ සංඛ්‍යාව ඉඳලා පළවෙනි සෙක්ෂන් එක කඩනවා. එතකොට මෙතෙන්දී ඕනනම් එන්නේ 25යි බිංදුවේ බිංදුව කියලා මට ගන්න පුළුවන්. ඒ 25න් පස්සේ කඩන්න තව ඉලක්කම් නැහැනේ සෙක්ෂන් කඩන්න. ඊළඟට මෙතන මේ බිංදුව ගන්න නැහැ නේ අපි 37 බිංදුව කියන එක තමයි ගන්න. 37 බිංදුවේ බිංදුව. මෙතන ගන්නේ 53 7 මෙතන ගන්න සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා 7 බිංදුව කියලා ගත්තත් වැරද්දක් නැහැ. හරිද? හරි. ඊළඟට මට තියෙන්නේ මෙන්න මේ අගයන් සඳහා ලඝු ගණක වගුව භාවිතා කරලා එයාලගේ දශමාංශය ලියාගෙන යන්න. හරි. අපි ලියමු 32 5 මම ගණන් ටික මෙතන හදාගෙන මෙතෙන්ට ඒ අගේ ලියන්නනේ. 32 කියන්නේ 4800යි. 32 5 මධ්‍යන්තරේ 5 බලන්න 30ට අදාළ පේලියේ එන්නේ 7යි කියලා. එතකොට මට මෙතෙන්ට එන්නේ 4807යි. 4807යි. ඊළඟට මෙතෙන්ට බලන්න ඕන මේ 25 බිංදුව. 25 බිංදුවේ එන්නේ 3979. 3979 තමයි එන්නේ. 3979. ඊළඟට මෙතෙන්ට 37 බිංදුව. 56යි 82. 56යි 82. හරිනේ. ඊළඟට මෙතෙන්ට 53 7 බිංදුව. 53 7. 53 4 එන්නේ 7300. 7300 53 7 බිංදුව. බිංදුවට එතකොට මධ්‍යන්තරයේ අගය නැහැ. එතකොට මෙතෙන්ට එන්නේ 7300 කියලා. හරි. දැන් මේ අගයන් ටික මම මේ අගය දෙකෙන් ගුණ කරලා ගන්න ඕන. මේ අගයේ භාගය ගන්න ඕන. හරි. එතකොට මේක සුළු කරන්න තියෙන්නේ. බලමු. මේක දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. හරිම ලේසියිනේ. සාමාන්‍ය විදිහට ගුණ කරන්න තියෙන්නේ 0.48යි 0.7 කියන අගය ගුණ කරන්න දෙකෙන්. දෙවරක් 7 14න් 4යි එකක් ඉතිරි. දෙවරක් 0.0 ඉතිරි 1 1යි. දෙවරකට 16න් 6යි එකක් ඉතිරි. දෙවරක් 4 8යි 1 9යි. මෙතන බිංදුව. එතකොට මට ලැබෙන්නේ මෙතන 0.9යි 6යි 1යි 4 කියන අගය. මෙතන ඉන්නවා ව්‍යුති 2.3යි 9යි 7යි 9යි. ඍණ ඊළඟට මෙන්න මෙයා. මට කරන්න තියෙන්නේ 1.5යි 6යි 8යි 2 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න තියෙන්නේ. හරි. මම මේ සංඛ්‍යාව දෙකෙන් බෙදනකොට ව්‍යුති කොටස වෙනම දෙකෙන් බෙදෙනවා. දශමාංශ කොටස වෙනම දෙකෙන් බෙදෙන එක තමයි මම කරන්නේ. එතකොට ව්‍යුති කොටස නිවැරදිව හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එක දෙකෙන් බෙදෙන්නේ නැහනේ. ඒ නිසා මම කරන්නේ මේක ව්‍යුති 2යි කියලා කරනවා. ව්‍යුති 2යි කියලා මම මෙතන ලියනවා. මම ව්‍යුති 2යි කියලා දැන් ව්‍යුති 1යි තිබ්බේ. ව්‍යුති 1යි කියන්නේ ඍණ 1යිනේ. හරිද? මම මේ ඍණ 1 කියන එක ඍණ 2 බවට පත් කරා. එතකොට මම කරේ ඍණ එකක් එකතු කරපු එක නේද? මම කරේ ඍණ එකක් තව එකතු කරපු එකනේ. තිබ්බ ඍණ එකට තව ඍණ එකක් එකතු කරපු එකනේ. ඒ කියන්නේ මම ගාන වෙනස් කරා. එහෙනම් මම මේ පැත්තට තව ධන එකක් එකතු කරාට පස්සේ මේ ඍණ එකට ඒ ධන එක සුළු වෙලා යනවනේ. මතකයිනේ මම මේ කියලා දුන්නා. එතකොට මට මේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. මට මෙන්න මේ සංඛ්‍යාව ලියන්න පුළුවන් ව්‍යුති 2යි ධන 1.5යි 6යි 8යි 2 කියලා. හරිද? හා. එතකොට මේ සංඛ්‍යාව මම දෙකෙන් බෙදුවා නම් මට අදාළ උත්තරේ ලැබෙනවා. හරි. එතකොට ව්‍යුති 2 දෙකෙන් බෙදුවහම ව්‍යුති 1යි මේ මෙන්න මේ සංඛ්‍යාව දෙකට බෙදා. බලමු මේ පැත්තේ 1.5යි 6යි 8යි 2 කියන සංඛ්‍යාව මම බෙදනවා දෙකේ. එකට නෑ 15ට 7යිනේ 7 2 14යි ඉතිරි එකක් 16ට 8යි 8 2 16යි 0යි 8ට 4යි 8යි 0යි 2ට 1යි. එතකොට මට මෙතනින් එනවා අන්න අරාගේ. එතකොට 7යි 8යි 4යි 1 කියන පිළිතුර තමයි ලැබෙන්නේ. එතකොට මට මෙතෙන්ට පිළිතුර විදියට එන්නේ ව්‍යුති 1.7යි 8යි 4යි 1 කියන අගේ. ඒකට එකතු කරන්න 0.7යි 3යි 0.2 කියන මෙන්න මේ අගේ. හරිද? හරි.
දැන් මේක සුළු කරාම හරි. මේ දෙන්න එකතු කරන්න එයාගෙන් අඩු කරන්න මෙන්න මේ දෙන්නව එකතු කරාම එනාගේ. හරිද? එකතු කරමු ඉතින්. 0.96114ට එකතු කරන්න වියුති 2.3.9.7යි කියන අගේ. 9 4 13 3 එකක් ඉතිරි. 7 1 8 1 9යි. 9 6 15 5යි එකක් ඉතිරි. 9 1 10 3 13 3යි එකක් ඉතිරි. මෙතන සුළු කරාම ඉතිරි එකක් ඒක එනවා බිඳුව ඉන්නවා වියුති දෙක ඉන්නවා. වියුති දෙකයි කියන්නේ ඍණ දෙකයි. හරිද? වියුති දෙක ඉන්නවා. 1 බිඳුව වියුති දෙකයි කියන්නේ ඍණ දෙකයි. මේ ටික සුළු කරාම මට ඍණ 1යි කියලා නේ පිළිතුර එන්නේ. ඍණ 1යි කියන්නේ වියුති 1යි. හරිද? එතකොට මට මේක සුළු කරා වෙනවා වියුති 1.3යි 5යි 9යි 3යි කියලා. එකෙන් අඩු කරන්න ඕන මෙන්න මේ දෙන්නම එකතු කරාම එනාගේ. ඒ දෙන්නත් එකතු කරමු. වියුති 1.7යි 8යි 4යි එකට එකතු කරන්න 0.7යි 3යි 0යි 0. 1යි 4යි 8යි 3යි 11න් 1 එකක් ඉතිරි 4 4 14 1යි 15න් 5යි 7 7 14න් 1යි sorry මෙතන 8යි 3යි 11න් 1 එකක් ඉතිරි 7 4 7 7 14 1යි 15යි එකක් ඉතිරි වියුති 1 කියන්නේ ඍණ 1යි ඒ ඍණ 1ට මේ ධන 1 කැපිලා 0.9 ඔන්න පිළිතුර එනවා 0.5යි 1යි 4යි 1 කියන පිළිතුර ලැබෙනවා. හරිනේ මේක සුළු වුණාම අර පිළිතුර ලැබෙනවා. එතකොට මේ පිළිතුරු දෙක අඩු කරන්න තියෙන්නේ මට දැන්. වියුති 1න් 1.35යි 9යි 3ෙන් අඩු කරනවා 0.5යි 1යි 4යි 1. සුළු කරා 3ෙන් එකක් ගියාම 2යි. 9ෙන් 4ක් අඩු කරාම 5යි. 5ෙන් එකක් අඩු කරාම 4යි. 3ෙන් 5ක් අඩු කරන්න බෑ. ඒ නිසා මම මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට මෙතන 13යි. දැන් ගත් එක නිසා මෙතන තිබ්බේ නැති තැනකින්නේ මම එකක් ගත්තේ. එතකොට මෙතන තව ඍණ වෙනවා. දැන් තිබ්බේ ඍණ 1යි කියලා. ඒ වුණාට දැන් මෙතන ඍණ 2ක් වෙනවා. මේ තිබ්බ ඍණ එක තව ඍණ 2ක් වෙනවායි මේ පැත්තෙන් ණයට තමයි තව එකක් ගත්තේ. 13න් 5ක් අඩු කරාම 8යි. මෙතන වියුති 2කින් අඩු කරන්න බිඳුව. 2කින් බිඳුවක් අඩු කරාම ඍණ 2කින් බිඳුවක් අඩු කරාම මේ ඍණ 2යි කියලා තමයි මට පිළිතුර ලැබෙන්නේ. ඍණ 2යි කියන්නේ වියුති 2. ඒ කියන්නේ මට පිළිතුර ලැබෙනවා මේ දෙන්න සුළු කරාම මේ හරිය ලිව්වොත් නේද? වියුති 2.8යි 4යි 5යි 2යි කියලා මට පිළිතුර ලැබෙනවා. මේ පිළිතුර ලබා ගත්තේ මම මොකටද? ලඝු y සඳහා. මට දැන් y ගේ අගය තමයි අවශ්‍ය. y ගේ අගය හොයන්න ඕන නම් මම මොකද්ද කරන්න ඕන? ප්‍රතිලඝු ගන්නෝ. එතකොට y සමානයි antilog වියුති 2.8යි 4යි 5යි 2 විදියට මට පිළිතුර ලැබෙනවා. එතකොට මම හොයන්න ඕන 8යි 4යි 5යි 2යි ඉන්නේ ලඝු ගණක වර්ගයේ කොතනද කියලා. 8යි 4යි 5යි 2. 8යි 4යි 5යි 2. එයා ඉන්නෝ 70 බිඳුව කියන තැන. 70 බිඳුව කියන තැන ඉන්නේ 8යි 4යි 5යි 1. මට 5යි 2 ඕන කියන්නේ තව එකක් මදිනේ. මේ එක මධ්‍යන්තරේ කොහෙද ඉන්නේ කියලා බලනවා. මධ්‍යන්තරේ 1 කියන තැන තමයි ඉන්නේ. ඒ කියන්නේ 70 බිඳුවේ 1 කියන තැන තමයි මට අදාළ පිළිතුර ඉන්නේ. මම ඒ අගේ මෙතන ලියනවා 70 බිඳුවේ 1. හරිද? ලියලා දශමාංශය නෙමෙයි දැන් දශමාංශය ඇතුලෙන් මම අදාළ ඉලක්කම හොයාගත්තනේ. දැන් පූර්ණාංශය ඇතුලෙන් දශම තිත කොහෙද ඉන්නේ කියලා හොයාගන්න ඕන. හරිද? එතකොට වියුති 2යි නම් මම මොකද්ද කරන්න ඕන? දශම තිත් 3ක් මේ පැත්තට තියන්න ඕනේ. ඒ කියන්නේ මගේ නිවැරදි පිළිතුර 0.0යි 7යි 0යි 0යි 1. බලන්න. දැන් මම මේක ලඝු ගණක විදියට ලියුවොත් මේ එකට වඩා අඩු සංඛ්‍යාවක් බිංදු දෙකක් නිසා වියුති 2යි කියලානේ ලියන්නේ. අන්න එතකොට මගේ පිළිතුර මෙන්න මේක තමයි ලැබෙන්නේ. හරිද? 7.0.1 නේ මම ගත්තේ. 70.1 70.1 හරි. බලමු මේ පිළිතුර ඇත්තද කියලා. මට එන අගයන් මම මේ හරිය ලියා ගන්න. හරිනේ. එතකොට මුලින් බලන්න ඕන 3.0යි 3.0.25 වර්ගය. එනවා 9.15යි 0යි
6යි කියලා. 6යි 2යි 5. එතකොට ඔන්න අගේ සම්පූර්ණයෙන් ලියගමු. මේක ගුණ කරන්න ඕන 0.02යි 5න්. මෙයා බෙදන්න ඕන මූල ගන්න ඕන 0.37 කියන සංඛ්‍යාව. ඒක එනවා 0.6යි 2යි 7යි කියලා. තව දශම ටිකක් තියෙනවා. මම ආසන්නට පොඩි ඉලක්කම් ටිකක් ගත්තා. ඊළඟට මෙතනින් 5.37. දැන් මේ දෙන්නව ගුණ කරන්න, මේ දෙන්නව ගුණ කරන්න. ගුණ කරමු. 9.15 ගුණ කරන්න 0.0225. මට මෙතන පිළිතුර වෙනවා 0.2228 කියලා. හරිද? එයාව බෙදන්න තියෙන්නේ 0.6.827 එයාව ගුණ කරන්න 5.37. එතෙන්ට එනවා 3.26664යි කියලා. මේ දෙන්නව සුළු කරාම මට අදාළ පිළිතුර ලැබෙන්න ඕනේ. එතකොට 0.2228 කියන අගේ බෙදනවා 3.2664. මට පිළිතුර විදිහට ලැබෙනවා 0.07යි 0.01යි 5යි 9යි. මේ ආසන්නව 0.07යි 0.01යි. මට මෙන්න මේ අගයට වෙනකන් නිවැරදි පිළිතුර ලැබිලා තියෙනවා. දැන් පේනවනේ ඔයාලට කොච්චර අමාරු වුණත් සුළු කිරීම ලඝු ගණක පාවිච්චි කරලා ඒක හරියට මට විසඳන්න පුළුවන්. ඒකට හේතුව ලඝු ගණක භාවිතයේදී වෙන්නේ ಗುಣ කිරීමක්, බෙදීමක්, එකතු කිරීමක් හා අඩු කිරීමක් බවට මම කන්වර්ට් කරගන්න එක. මම ගාන හදන්න කලින් ඒ කියන්නේ ලයිව් එකේදී කිව්වා මතකද? අපිට බෙදන්න ಗುಣ කරන්න අමාරුයි. එකතු කරන්න අඩු කරන්න ලේසි. හරිද? ඒකයි මේ බෙදීමක් ಗುಣ කිරීමක් විදියට තියෙන එකක් එකතු කිරීමක් අඩු කිරීමක් බවට කන්වර්ට් කරගෙන ටක් ගාලා මට පිළිතුරට යන්න පුළුවන් වුණේ. දැන් බලන්න මම කැල් එකේ ගහලත් මට මේ ටික හදන්න සෑහෙන වෙලාවක් ගියනේ. දැන් කැල් එකේදී නම් ඉලක්කම් දෙක ගැහුවට පස්සේ මට එන උත්තරේ එනවා. මේක හිතින් හැදුවා නම් මේක හොයන්න සෑහෙන වෙලාවක් යනවනේ. හැබැයි ලඝු ගණකදී මම මෙච්චර අමාරු සුළු කිරීම කරේ නැහැ. ලඝු ගණක වගුවෙන් අදාළ උත්තර ටික ගත්තා. මෙන්න මේ අගයන් ටික එකතු කරා අඩු කරන ඒවා අඩු කරා ලැබෙන පිළිතුරේ ප්‍රතිලඝු බැලුවා. මට ටක් ගාලා පේලි ටිකෙන් උත්තරේ එනවා. හරිනේ? හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ එතකොට ලඝු ගණක භාවිතයේ සාමාන්‍ය මේ වගේ විශාල ඉලක්කම් සහ ඉතා කුඩා ඉලක්කම් සුළු කරද්දී කොච්චර වාසිද කියලා. හරිනේ? හරි. එහෙනම් ලඝු ගණක පාඩම් මෙතනින් ඉවර වෙනවා. එතකොට සියලුම තියරි පොයින්ට්ස් ටික ඔයාලට කිව්වා. ඊට අදාළව ටිකක් අමාරු සුළු කිරීමකුත් කරා. අපි ඉදිරියේදී පාස් පේපර් ඩිස්කෂන් එකක් යනවා මේ පාඩමට වෙනම. එතකොට අපි මේ වගේ ගණන් තවදුරටත් සාකච්ඡා කරමු. හරිද? ඔයාලට ගණන් ටික හරියට ඔලුවට දාගන්න කලින් තියරි ටික පොයින්ට් ටික ගානට කොතනද ඇයි මං එහෙම කරේ කියන එකේ ඉඳලා ඔලුවට දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ විශාල ගණන් ඉතාලම ලේසියෙන් සුළු කරන්න. හරිනේ? හරි. එහෙනම් පාස් පේපර් ඩිස්කෂන් එකත් එක්ක හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.